හරි. දැන් ඕගොල්ලෝ භාවනාවට වාඩි වෙලා හරිද? මේ කොටස් ටික මතකෙන් කියන්න ඕනේ. හරිනේ? දැන් මතකෙන් කියන කොච්චර කිව්වත් මේක අර ගිරවාගේ කියවීම වුණොත් සද්ධර්ම ශ්‍රවණාබිලාසී කාරුණික වාසනාවන්ත ගුණබර පින්වත්නි, අද අපි සම්බන්ධ වෙන්නේ දහවල දානෙන් පසුව ඊළඟ කොටසට. මේ පින්වත් පිරිස උදෑසන අපි කතා කරද්දී ဒုတိ ය සාරිපුත්‍ර සූත්‍රය ඇසුරෙන් සෝතාපට්ටි අංග පිළිබඳවත්, සෝතාපන්න කියන්නේ කවර කාරණයක්ද, සෝතය කියන්නේ කවර කාරණයක්ද කියන කාරණා පිළිබඳව යම් දීර්ඝ විස්තරයක් කතා කරන්නට යෙදුනා. අද අපි දහවල් වෙලාවේදී බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ බුදුරජාණන් වහන්සේ විසින් වදාළ ඒ සෝතාපන්න වීම සඳහා යම්කිසි කෙනෙක් අනුගමනය කළ යුතු ඒ ක්‍රියා පිළිවෙල කවරක්ද කියන බව තේරුම් ගැනීම සඳහා උදෑසනත් අපි මතු සම්බන්ධයක් වශයෙන් කතා කළ නතර කළේ මේ පංච උපාදානස්කන්ධයන්ගේ උදයව්‍ය පිළිබඳව විමසා බැලීම තමයි. අපි මේ සෝවාන් වීම සඳහාත් එතනින් එහා පැත්තට යන සකදාගාමි අනාගාමි අරහත් කියන මේ මාර්ගඵල ලැබීම සඳහා උපකාර වෙන්නේ මෙන්න මේ ටිකයි කියන එක කතා කළා. මොකද ඔබට මතක ඇති මම සූත්‍ර ගණනාවක ඒ වගේම දේශනා ගණනාවක මම කතා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් දවසක අර දිව්‍ය පුත්‍රයෙක් අහනම ප්‍රශ්නයක් මතකද? අහන්නේ ස්වාමීනි යමෙක් සෝවාන් වෙන්න නම් කවරක් කළ යුතුද? ඔව් බුදුරජාණන් වහන්සේගේ පිළිතුර උනේ පංච උපාදානස්කන්ධයේ උදයව්‍ය බැලිය යුතුයි කියලා. ඒ වගේම සකදාගාමි අනාගාමි අරහත් වීම සඳහාත් අසන ලද ප්‍රශ්නයට පිළිතුර උනේ පංච උපාදානස්කන්ධයේ උදයව්‍ය බැලීම තුලිනුයි ඒ මාර්ගඵල ලබා ගන්න පුළුවන් කියන කාරණාව. ඒ අනුව අපි දැන් තේරුම් අරගෙන තියෙනවා මේ පංච උපාදානස්කන්ධයේ උදයව්‍ය බැලීම තමයි මේකට කරන්න ඕනේ. මොකද හේතුව මේ පංච උපාදානස්කන්ධය තියෙන තැනක සත්වයක් පුද්ගලයෙක් කියලා ගැනීම සිද්ධ වෙලා තියෙන්නේ අපේ අනුවණකමට. මේ අනුවණකම ගෙවා ගන්න තමයි අපිට ඌමනාව තියෙන්නේ. යම්කිසි කෙනෙකුට මේ පංච උපාදානස්කන්ධය තියෙන තැන යථා තත්වය අවබෝධ වෙනවා නම්, දැනුමක් නුවණක් එනවා නම්, අන්නේ නුවණ ආපු පුද්ගලයාට නැවත ඒ සංඥාව ඉදිරිපත් වෙන්නේ නැහැ. උපමාවක් වශයෙන් කිව්වොත් දැන් අපි හිතමු ගවයේ ඝාතනය කරලා මස් විකුණන ගව ඝාතකෙක් ඉන්න ගෝ ඝාතකෙක්. මේ ගව ඝාතකයා කැලේට යනවා, එහෙම නැත්නම් කොහේ හරි තැනකට යනවා ගවයෙක් හොයාගෙන. ඒ ගවයෙක් හොයාගෙන යන ගමනේදී ගවයා හොයාගෙන යනවා කියන සිතුවිල්ල තමයි එන්නේ. ගවයෙක් කියන සංඥාව යාට තියෙනවා. සත්ව සංඥාව තියෙනවා. ඊළඟට ගවයා ගේනවා. දනුවක ගැට ගාගෙන ඇදගෙන එනවා. මේ මරණ තැනට දක්වාම එනවා. ඊට පස්සේ මරනවා. මරණ තැනට එනකනුත් එයාට තියෙන ගවයා ගේන සංඥාව තමයි එන්නේ. ඊට පස්සේ මරණ කොටත් එන්නේ ගවයෙක් මරමී කියන සංඥාව වෙනවා. ඒ මරලා කෑලි වලට කපලා ලෑල්ලක තියලා විකුණනවා. දැන් මේ ලෑල්ලක තියලා විකුණනත් දිහාට එනවද නැවතත් ගවයෙක් විකුණනවා කියන සංඥාව වෙනවද? නෑ, ගවයා කියන සංඥාව එන්නෙම නෑ. ඊට පස්සේ එන්නේ මොකද්ද? මස් විකුණමී කියන සංඥාවයි එන්නේ. පැහැදිලිද? එසේ මේකෙන් වටහා ගන්න දැන් මේ අපි යම් තැනක ඒ මස් කෑලි ගොඩක් එකතු වෙලා හැදිච්ච ගවයා කියන සංඥාව තිබෙන තාක්කල් නේ, සත්වපුද්ගල සංඥාව තිබෙන තාක්කල් අපිට සක්කාය දෘෂ්ටිය කියන එක දුර වෙන්නේ නැහැ. සක්කාය දෘෂ්ටිය දුර වෙන්න නම් පංච උපාදානස්කන්ධයන්ගෙන් එකතු වෙලා හැදිච්ච මේ ඒ ශරීරය වේවා, එහෙම නැත්නම් අපිට තියෙන නාම රූප දෙක වේවා නේද? අපි ඒක ගෙවෙන පරිදි බලන්න ඕන. ගෙවෙන පරිදි බැලුවාම තමයි අපිට ඒකට ඒ සත්වපුද්ගල සංඥාව ගෙවන් වෙලා සක්කාය දෘෂ්ටිය දුර වෙන්නේ. පින්වත්නි, සත්‍ය වශයෙන් මේකේ තියෙනවා අභිධර්ම ක්‍රමය සහ සෞත්‍රාන්තික ක්‍රමය කියලා ක්‍රම දෙකක්. හරිද? ඒකට ක්‍රම දෙකක් එන්න හේතුවම තමයි අභිධර්ම ක්‍රමයේදී අපි සවිස්තරාර්ථ සහිත දේශනාවක් තමයි සිද්ධ කරන්නේ. අපි අධ්‍යයනයක් කරනවා.
උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ සත්වයා කියන තැන අපි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා ගන්නවනේ. සත්වයා කියන තැන ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා ගන්නවා. මොනවාද ඒ කොටස් දෙක? නාම ධර්ම හා රූප ධර්ම කියලා කොටස් දෙකකට බෙදා ගන්නවා. දැන් අපි හිතමු මේ නාම ධර්ම රූප ධර්ම කියන වචන අපිට ප්‍රායෝගිකව තේරෙන්නේ නැත්නම් අපිට ගන්න පුළුවන්නේ සිත සහ කය කියලා කොටස් දෙකකට ගන්න පුළුවන් නේ. ඔව් ඒ කියන්නේ ඇඟයි හිතයි. සිත කය කියන දෙක තේරෙන්නේ නැත්නම් ඇඟයි හිතයි කියලා ගන්න පුළුවන්. එතකොට මෙතෙන්දී නාම රූප කියන දෙක ගත්තොත් මේ නාම රූප දෙකේදී අපිට ප්‍රකටයි නාම ධර්ම ගත්තොත් තියෙනවා සිත් ඔක්කොම කීයද? 89ක් තියෙනවා. චෛතසික වශයෙන් 52ක් තියෙනවා. දැන් මේ චෛතසික 52කින් ගත්තොත් නෑ මේ සිත් ගත්තොත් සිත් 89න් ගත්තොත් සිත් 89න් විදර්ශනාවට ගන්න ලෞකික සිත් 81 විතරයි. මොකද හේතුව ලෝකෝත්තර සිත් ටික විදර්ශනාවට අවශ්‍ය වෙන්නේ නැහැ. විදර්ශනා භූමියට ගන්නෙ නැහැ. ඊට පස්සේ රූප ගත්තොත් රූප 28ක් තියෙනවා. සාමාන්‍ය භාවිතයේදී අපි සිත සහ කය කියලා ගන්නෙත් ඔය ටිකම තමයි. හරිනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ සෞත්‍රාන්තික ක්‍රමයේදී හරිද? චද්ධාතු රෝයං භික්ඛෝ පුරිසෝ ඒ කියනවා ධාතු විභංග සූත්‍රයේදී චද්ධාතුරෝ අයං භික්ඛෝ පුරිසෝ මහණෙනි මේ පුරුෂයා කියලා කියන්නේ චද්ධාතු කියන්නේ ච කියන්නේ කීයටද? 6ට ධාතු 6ක එකතුවක් කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව මේ ධාතු 6 මොනවද? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු හා විඥාන ධාතු කියලා මෙන්න මේ විදිහට කොටස් 6කට බෙදා ගන්න පුළුවන්කම තිබෙනවා. දැන් මෙතෙන්දී අපි බලමු බුදුරජාණන් වහන්සේ ඇයි මේ සෞත්‍රාන්ත ක්‍රමයට මේක ගන්න කියලා. අපිට වඩා විස්තරාර්ථ සහිතව පුළුල්ව සියුම්ම බෙදලා ගන්න තැනකදී ඒ සියුම්ම අවබෝධ කරගන්න එක හොඳයි. නමුත් යම් මේ සත්පුද්ගල සංඥාව ගෙවන්න මිනිස්සෙකුට ඒ තරම් ඇතුළට ගිහිල්ලා බැලීමේ ඌමනාවක් වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් ඇටියට අපි හිතමු මෙහෙම. ඔබට මතක ඇති අපි ඔය පහුගිය දේශනාවල සඳහන් කළා මේ මිනිස්යා නැත්නම් සත්වයා කියන තැන තියෙන ඇඟයි හිතයි දෙකක්ය. මේ ඇඟ කියලා කියන එක කනබොන ආහාරයන්ට අයිති දෙයක් කියලා මතකද? උදාහරණයක් කතාවක් අරගෙන අපි කිව්වා. මතකනේ? ඒ උදාහරණ කතාව දැන් අපි තුමු මේ රූපවාහිනිය ඔස්සේ නරඹන තවත් අලුතෙන් නරඹන කෙනෙක් ඉන්නවා නම් එයාට දැන ගැනීම පිණිස නැවත වතාවක් මතක් කරන්නම්. දන්න අය ඉන්න ගොඩක් අය. ඒ මගේ පොදු උදාහරණය මම හැමතිස්සෙම වගේ ගන්න. දැන් අපි හිතමුකෝ මේක අපි කියනවා මේක අපි අනුන්ගේ වාහනයක් නේ. අනුන්ගේ වාහනයක් මේ වාහනය ගෙනල්ලා තමන්ගේ කාපාක් එකේ පාක් කළාට අපි ඒකට කවදාවත් කියන්නේ නැහැ මේක මගේ කාර් එක මේක මගේ වාහනය කියලා කියන්නේ නැහැ. ඒකට හේතුවම අපි දන්නවා මේක අනුන්ගේ එකක් නේ. ඔය විදිහටම අම්මලා කල්පනා කරන්නකෝ කනබොන ආහාර ටිකක් අපි කනබොන ආහාර ටිකක් අපේ මුඛය ඔස්සේ ඇවිදින්න අපේ ශරීරයේ තැම්පත් වුණාම මේක අනුන්ගෙන් ගත්ත කාර් එකක් වගේනේ නේද? ඔව් දවල් ආහාර ගත්තට පස්සේ කාර් එක ටිකක් බර වැඩි වෙලා හරිද? ඒ නිසා මේ ඔව් එකපාරටම මේ පාකින් එකේ නිකන් එන්ජින් එකත් එක්කම කඩා වැටලා වගේ වෙන්න එපා නෑ. ස්ටාර්ට් එකේ තියාගන්න. හරිද? මේ කාර් එක ගෙනල්ලා මෙහෙ පාක් කරලා තියෙන. හරිද? ඒ පාක් කරලා තියෙනකොට දැන් අපිට කියනවා මේක මගේ. මේක මගේ අත මගේ ඇඟ මගේ කය කියලා වල නිතර අපිට සංඥාවක් එනවා. ඒක අපි නොකියුවත් කටින් නොකියුවත් හිතින් හිතෙනවා. නේ? ඒක තමයි අපිට ඇත්ත වෙලා තියෙන්නේ. ඒක තමයි අපිට නිතර දෙවේලේ මේ අපේ සත්‍ය වෙලා අපිට දැනෙන්නේ. අන්න ඒ සත්‍ය වෙලා වැටහෙන නමුත් බොරුව. සත්‍ය වශයෙන් වැටහෙන නමුත් ඒක බොරුවක්. මේක මමය මගේ ආත්මය කියලා ගැනෙන ගතිය තනිකරම අපේ හිත විසින් ඇති කරලා දෙන රැවටීමක්. ඕක තියෙන තාක්කල් තමයි අපිට සසරේ දුවන්න වෙලා තියෙන්නේ නේ. එහෙනම් දැන් අපි ඒකට පෙන්නනවා හිතට මේ හිත ඇති කරගෙන තියෙන බොරුව මොකද්ද බොරුව?
අර අනාත්ම වූ මගේ නොවන මට පාලනය කරන්න බැරි මගේ පාලනයෙන් ස්වායත්ත වූ නේ මගේ පාලනයෙන් ස්වායත්තද පරායත්තද ඈ මගේ පාලනයෙන් තොරව ඒක තොර කියන්නේ ස්වායත්ත නෙමෙයි පරායත්ත නේද? ඔව් මට මගේ පාලනයෙන් තොර වූ මෙන්න මේ අනුන්ගේ ධර්මයක් වෙච්ච අනුන්ට අයිති ධර්මයක් වෙච්ච මේ රූප මිටිය කොටින්ම ගත්තොත් අපිට අපේ කියලා කියන්න පුළුවන් කමක් නැහැ. හැබැයි ඒ හිත එහෙම කියන එක දවසක පෙන්නලා ගෙවල ඉවර කරන්න බෑ. නිතර දෙවේලේ පෙන්වන්න ඕනේ. හැබැයි යම් සත්වයක් මේකේ රැවටිලා මුලා වෙලා කාලාන්තරයක් තිස්සේ වාසය කරලා එක දවසක් හරි මේ කතාව ඇහුවොත් ඒක පුදුමාකාර සැනසෙල්ලක් වෙනවා මේ මනුස්සයාට. මොන මනුස්සයටද? කවර ආකාරයේ මනුස්සයටද? සසර නිවන හොයන මනුස්සයාට. අනිත් එක ප්‍රඥාව තියෙන මනුස්සයාට. තේරෙනවනේ? දැන් ඔයත් හැම කෙනෙක්ම වගේ නිවන් හොයමින් ඉන්න පිරිසක්නේ. නේද? සසර දුකින් අත මිදීමේ මාවත හොයමින් විවිධ ස්ථානවල ගිහිල්ලානේ විවිධාකාර කැපකිරීම කළ ජීවිතේ පුදුමාකාර විදිහට නේද? පුදුම කැපකිරීම තොගයක් කරපු පිරිසක්නේ. හැබැයි ඒ පිරිසට හරිදහම ලැබුණාම මොකක්ද හරිදහම? මොකක්ද හරි ආකාරය? මෙන්න මේ මිනිස්යා කියන තැන තිබෙන්නේ සිත සහ කය දෙකක් කියන නැන නාම සහ රූප දෙකක්. මේ කය කියන එක අපිට අයත් දෙයක් නොවේය. අනිත් එකත් අපිට අයත් නෑ තමයි. මුලින්ම පෙන්නනවා මොකද්ද? එකක්. මේ කය අපිට අයත් දෙයක් නොවේ. ඒක අයිති කාටද? ප්‍රත්‍යයකට අයිති දෙයක් කිය. ආහාර නැමැති දැන් ආහාර විතරක් නෙමෙයි තව තියෙන ප්‍රත්‍ය. මම කියන්නේ ඔබට තේරෙන වැටහෙන එක දෙයක් අරගෙන පෙන්නුවම ඇති. මේක සියල්ලෙන් සියල්ලම ඔක්කොම පෙන්වන්න ඕනේ කියලා කතාවක් නෑ. තේරෙනවද කියන්නේ? දැන් අපිට මොකක් හරි එකක් පෙන්නුවාම වැටහෙනවා නම් මේක මේ මගේ නෙවෙයි කියලා වැටහෙනවා නම් ඉතින් අනිත් ඔක්කොම පෙන්න ඉන්න උවමනාවක් නැහැ. තේරෙනවද කියන්නේ? ඒක දැන් අර ඕක වෙලා තියෙන්නේ ඕවා කියන්න ගියාට පස්සේ හැමෝටම පොදුවේ කියන්න ගියාම තියෙන ගැටලුවක්. දැන් ඇත්තටම කාට හරි කෙනෙකුට මේක මේ කනබොන ආහාරයට අයිති දෙයක් කියලා දෙනකොටම මමත්වය කියන එක ගෙවිලා යනවා නම් ඇත්තටම ගොඩාක් කට්ටිය මට කතා කරපු මේ දෙයක් තමයි ස්වාමින්වහන්සේ ඒ උපමාවම ඇති. ඒ උපමාවම ඇති අපිට මේක මගේ නෙමෙයි කියලා හිතට වැටහෙන්න. ඉතින් ඒ ධර්මතාවය අරගෙන නිතර දෙවේලේ පෙන්වුවා නම් ඇති. දැන් අපි හිතමු අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන හතරේ අරගෙන බැලුවොත් ඔබට අවිද්‍යාව කියන එක පිළිබඳව එච්චරම ප්‍රකට වෙන්නේ නැහනේ. තේරෙනවද? බුදුරජාණන් වහන්සේගේ දේශනා හැම එකකම මුලට අරගෙන තියෙන්නේ මොකද්ද? ප්‍රකට වන දේ. තේරෙනවද? දැන් චක්ඛායතනං චක්කු විඤ්ඤාණ ධාතුයා තං සම්පයුත්තකානංච ධම්මාන නිස්සය පච්චේන පච්චෝ කිව්වේ ඇයි? හරි ලේසි මේක මුලට ගත්තාම. චක්ඛායතනය නේද? චක්ඛායතනේ වැහිලා. හරිද? චක්ඛායතනය චක්කු විඤ්ඤාණ ධාතුවට චක්කු ප්‍රසාද රූපය චක්කු විඤ්ඤාණ ධාතුවට නිස්සරේ ප්‍රත්‍ය වෙනවා කියනකොට ඕන කෙනෙකුට මේක ප්‍රකටයි. මොකද චක්කු විඤ්ඤාණය හටගන්න බෑ චක්ඛායතනේ නැත්නම්. චක්කු ප්‍රසාද රූපේ නැත්නම්. අන්න ඒ විදිහට භාග්‍යවතුන් වහන්සේ ප්‍රකට දෙයින් අප්‍රකට දෙය කියලා දෙන්න නිතර උත්සාහ කරනවා. නේ? කියලා දෙන්න ලේසි උදාහරණේ අරගෙන තමයි අපහසු දේ පැහැදිලි කරන්නේ. තේරෙනවද? එතකොට ආන්න ඒ ආකාරයට අපි මුලින්ම ගත්තා මේ කය කියන එක ආහාරමය ප්‍රත්‍යයෙන් ඉපදුණු දෙයක් කියලා ඔයාට වටහලා දෙන්න. එතකොට ඒ වටහලා දුන්නාම ඔබට තේරෙනවා දැන් මේක ප්‍රත්‍යයෙන් උපදින දෙයක්. ඒ ප්‍රත්‍යයෙන් උපදින නිසා මේක මගේ නෙවෙයි කියන අනාත්ම සංඥාව ප්‍රකට වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට මේ කෑලි 6කට කඩන්න හේතුව නම් සෞත්‍රාන්ත ක්‍රමයේදී සූත්‍රගත ක්‍රමයේදී රූප 28ක් අරගෙන තිබුණු එක මේ අභිධර්මයේදී රූප 28ක් ගන්න ඕන. මේ විදිහට මේ රූප කෑලි 6කට කඩලා තියෙනවා. දැන් මෙතන බලන්න. මේ තියෙන්නේ නාම සහ රූප කියලා දෙකක්. නැත්නම් සිත සහ කය කියලා දෙකක්. මේකෙදි මේ රූප කොටසනේ මේ කඩන්නේ. නාම කොටසත් ඇතුළත්. නාම කොටස අවසානයේ මේ විඤ්ඤාණ ධාතු කියලා දාලා තියෙනවා. ඒතර නාම රූප දෙකම අරගෙන මේ විදිහට කඩනවා කොහොමද? කෑලි 6කට කඩනවා. මොනවාද? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු හා විඤ්ඤාණ ධාතු වශයෙන් කොටස් 6කට කඩනවා. ඒ කඩලා අපිට පහසුවෙන් අධ්‍යයනය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ මේවා වෙන් කළා තියෙනවා. ඇයි මේ කොටස් ටික අධ්‍යයනය කළා නම් හොඳටම ඇති කෙනෙකුට
සත්වයක් නෙමෙයි, පුද්ගලයෙක් නෙමෙයි, ආත්මයක් නෙමෙයි, නිස්සත්ත්වෝ නිජ්ජීවෝ ශුන්‍ය වූ ආත්ම භාව සංඛ්‍යාත ඒ කියන්නේ ආත්ම භාව සංඛ්‍යාත ස්වરૂපයෙන් ශුන්‍යයි කියන එක තේරුම් ගන්න හොඳටම ඇති. පැහැදිලිද? ඒ නිසා තමයි මෙන්න මේ සෞත්‍රාන්ත ක්‍රමයට මේ විදිහට විස්තර කරන්නේ. එහෙම නැතුව අපිට මේ අසවල් එක පඨවිය ඊට පස්සේ ආපෝය තේජෝය ආදි වශයෙන් සූක්ෂමව බෙදා බලන්න උවමනාවක් ඇති වෙන්නේ නැහැ. එතකොට කෙනෙකුට අදහසක් එන්න පුළුවන් එහෙනම් මොකටද ස්වාමීන් වහන්සේ කෑ ගහලා කියන්නේ අභිධර්මයේ ඉගෙන ගන්න කියලා. හොඳට මතක තියාගන්න අපිට මේක මෙතෙන්දී උවමනා නොවුනට හරිද අපිට තව ඉස්සරහට මේ කරුණු කාරණා දැනගෙන තිබීම අතිශයින්ම වැදගත්. අනිත් එක මේකට උනත් ඒ පඨවි කොටස් වල ස්වභාවය දැනගෙන තිබුණාම අනෙකුත් කොටස් ටිකත් අරගෙන මේක අවබෝධ කරගන්න බොහොම පහසු වෙනවා. ඒක තේරෙන්නේ ඇත්තටම අධ්‍යයනය කරන ලද කෙනාට තමයි තේරෙන්නේ. හොඳයි. එහෙමනම් නැවත සාදුකාරයක් පවත්වලා මේ සිහියට ඇවිල්ලා හොඳට වීරිය අධිපති භාවයට පත් කරගෙන ඉන්න. නැත්නම් මොකද වෙන්නේ? තින මිද්දේ ආදී ධර්මයන්ගෙන් මේ පහර කෑමට ලක් වෙලා ඉතින් මේ බණ ටික ඇහෙන්නේ නැතුව ගිහිල්ලා ලොකු අපරාධයක් කරගන්නව නේද? බත් ටිකක් නිසා වෙච්ච දෙයක් නේද? හරි. දහවල්ට ආහාර ගත්තාම ඔහොම තමයි එන්න ඕනේ. මේ තින මිද්දේයි ඔය දහවල්ට කෑම කෑවට පස්සේ එන මිද්දේයි අතර මොකක් හරි වෙනසක් තියෙනවද නැත්නම් එකමද? වෙනසක් තියෙනවා. මොකද්ද? බත් මතය. බත්ත සම්මදෝ. එතකොට බත් මතය කියන එක සහ තින මිද්දේ. දැන් තින මිද්දේ කියන්නේ මොකද්ද? නිදිමත වීම කියන එකයි මේක අතර පොඩි වෙනසකුත් තියෙනවා. හරිද? ඒ කියන්නේ තින මිද්දේ කියන එක ගත්තොත් එහෙම මේ රූපයන්ගේ ඇතිවන මේ අපහසුතාවය නිසා නිදිමත වීමයි ඊට පස්සේ තින මිද්දේ කියන ධර්මතාවය අතර පැහැදිලි වෙනසක් තියෙනවා. ඒ කියන්නේ මම මේ උපාසකම්මලා නිදා ගන්න පහසුවක් දුන්නා නෙමෙයි. හරිද? නැත්නම් හරි තින මිද්දේ නෙමෙයි කියලා නිදිය ගන්න නෙමෙයි කිව්වේ. හරිද? ඕක මේ පරමාර්ථ ධර්ම පිළිබඳ අපි යමක් තේරුම් ගන්න එපේ හරියට. තින මිද්දේ කියන එකේදී එන්නේ කුසල ධර්මයන් හමුවේ චිත්ත චෛතසිකයෝ හැකිලෙන ස්වභාවය. ඔයා කල්පනා කරන්න මෙතන ඕගොල්ලෝ කාලා නෙමෙයි හොඳටම කාලා හිටියත් චිත්‍රපටියක් පෙන්වුවා නම් ඕගොල්ලන්ගේ ඇස් දෙක පිය වෙනවද? නෑනේ. එහෙනම් දැන් හිතා ගන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා. හරිද? කුසලයට මැලි බව තියෙන්නේ. හරි. ඒසා බත්ත සම්මදය නම් බත් මතය නම් මොකද්ද වෙන්න ඕන? රූපවාහිනී මොකක් හරි මේ ටෙලිනාට්‍යයක් දාලා තිබ්බන් නින්ද යන්න ඕන. දැන් මේකෙදි වෙලා තියෙන්නේ මොකද්ද? කුසල ධර්මයන් කතා කරනකොට තමයි ඕක දැනෙන්නේ. ඒසා එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ කියලා තම තමන්ම වටහා ගනිත්වා. අපි මේ පඨවි ධාතු ටික මොනවද කියලා බලමු. දැන් පඨවි ධාතු බහුල කොටස් කීයක් තියෙනවද? 20ක් තියෙනවා. පඨවි ධාතු බහුල කොටස් 20ක් තියෙනවා. මොනවද? කේසා ඊළඟට ලොම් ඊළඟට නිය මේවා ලියා ගන්න අවශ්‍ය කට්ටිය ලියා ගන්න. ඊට පස්සේ දත් ඊළඟට තචෝ කියලා කියන්නේ සම, මන්සං කියලා කියන්නේ මස් වලට, නහාරු කියන්නේ නහර නෙමෙයි කණ්ඩරාවලට. ඔක මම එදත් පැහැදිලි කළා ගිය වැඩසටහන දවසේ. මේ නහරවලට නෙමෙයි මේකෙත් පොඩ්ඩක් වැරද්දලා තියෙනවා. මේවා අපි අර ඉන්ටර්නෙට් එකෙන් ගන්න රූපනේ. නහර කියලා කියන්නේ මේ ලේ යන්නේවටනේ. මේ නහාරු කණ්ඩරා කියලා කියන්නේ මෙන්න මේ ඇඟිලි එහෙම වෙනස් කරන්න තියෙන පොඩි ටිෂු වගේ જાතියක් තියෙනවා. හරි පටි වගේ જાතියක්. ඕගලන්ට ඕක බලා ගන්න පුළුවන් ඔය ඉස්සෙක් දැල්ලෙක් වගේ ඉස්සෙක් වගේ සත්වෙක් ඉස්සෙක් කකුළුවෙක් වගේ සත්වෙක් ඔය මැරිලා ගෙනල්ලා ඉන්නකොට මෙහෙම කළා එයාගේ ඇතුලේ තියෙන මොන කාටිලේජ් වගේ ධර්මයකින් හැදිච්ච පොඩි පටි වගේ. මේ පටි අදිනකොට අර කකුළුවගේ අඬු ටික මෙහෙම හෙල්ලෙනවා. හරි? ඒ වගේ තමයි මේ අපේ ඇඟිලි ටික එහෙම කරන්නට බැඳුම් ටිකක් තියෙනවා. අන්න ඒ ටිකට කියනවා මොනවද? කණ්ඩරා කියලා කියන එකට තමයි නහාරු කියලා කියන්නේ. ඊට පස්සේ අට්ටි කියන්නේ ඇටවලට, අස්ථිවලට, ඊළඟට අට්ටි මිංජා කියලා කියනවා ඇට මිදුළු වලට. ඊට පස්සේ වක්කම් කියනවා වකුගඩු වලට, ඊළඟට හදයන් කියලා කියනවා හෘද මාංශයට. ඊට පස්සේ යකණම් කියලා කියනවා අක්මාව නැත්නම් යාකෘතිය අක්මාව.
ඊට පස්සේ මේ යාකෘතිය නම් අක්මාවට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද? liver එකනේ liver එක. ඔයගොල්ලෝ ඒ ගිහිල්ලා liver එහෙම ඉල්ලන්නේ නේද? කිලෝමකම් කියන්නේ දලඹුව කියලා කියනවා කිලෝමකම්. ඊට පස්සේ පිහකම් මොකද්ද? පිහකම් බඩදිව. ඊට පස්සේ පප්පාසං පෙනහලු. ඊට පස්සේ අන්තං කියලා කියන්නේ සම්පූර්ණ ආහාර මාර්ගයේම. දැන් සමහර ඕකට කියනවා මහා බඩවැල කුඩා බඩවැල කියලා. ඒක වැරදි. අන්තං කියලා කියන්නේ සම්පූර්ණ බඩවැලම ආහාර මාර්ගයේම. අන්ත ගුණං කියන්නේ අතුණු බහන් කියන්නේ බඩවැල් බැඳුම කියන එක. මොකද්ද? බඩවැල් බැඳුම. ඔය බඩවැල් ඔක්කොම එකට එකතු වෙලා නිකන් අර ලූණු දාන බෑග් තියෙන්නේ. අන්න ඒ වගේ net එකකින් මේක එකට බැඳිලා තියෙන්නේ. අන්න ඒකට කියනවා මොකද්ද? අන්ත ගුණන් නැන අතුණු බහන් කියලා කියනවා. ඊට පස්සේ අන්ත ගුණන් උදරියන් කියලා කියන්නේ නොපැසුණු ආහාර. ඊට පස්සේ කරීසං කියලා කියන්නේ මොනවද? මල වලට කරීසං කියලා කියනවා. ඊට පස්සේ මත්තලුංගං කියන්නේ හිස් මොළයට. ඊළඟට එතන කොටස් කීයක් තියෙනවද? 20ක් කතා කළා. ආපෝ ධාතුව බහුල කොටස් 12ක් තියෙනවා. මොනවද? ආපෝ ධාතුව බහුල කොටස් 12ක් තියෙනවා. මොනවද ආපෝ ධාතුව බහුල කොටස් 12? පිත්තං පිත, සෙම්හම් සෙම, පුබ්බෝ සැරව, ලෝහිතං ලේ, සේදෝ දහදිය, මේදෝ මොනවාද? මේද තෙල්. ඊට පස්සේ අස්සු කඳුළු, වසා වරුණු තෙල්, කේලෝ කෙල, සිංඝානිකා සොටු, ලසිකා සඳමිදුළු. ඊට පස්සේ මුත්තං මුත්‍ර. ඒ කතා කළේ මොනවද? ආපෝ ධාතුව බහුල කොටස්. දැන් ඒකේ ආපෝ ධාතුව විතරද තියෙන්නේ? නෑ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒවා අපි දන්නවා වෙන් කරන්න බෑ. ඒවා කීයක් තියෙනවද වෙන් කරන්න බැරි ඒවා? 8ක් තියෙනවා. මොනවාද? පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියලා කොටස් 8ක් තියෙනවා. මෙන්න මේ කොටස් 8ට කියන සුද්ධාෂ්ටකය කියලා. තව නමක් කියනවා මොකද්ද? අවිනිභෝග 8 කියලා කියනවා. අවිනිභෝග කියන්නේ විනිභෝග කරන්න බෑ, වෙන් කරන්න බෑ කියන එක. දැන් අපි මේ කොටසක් අරගෙන භාවනා කරනකොට මේ භාවනාවේදී මේවා යොදාගන්නේ කොහොමද? අපි උදාහරණයක් වශයෙන් ගමු. ඒක පළවෙනි එක කෙස් තියෙනවනේ නේද? අපි මේකෙදි මෙන්න මේ වාක්‍ය ටික මතක තියාගන්න ඕන. මොකද්ද? කෙස් මේ ශරීරයේ එක් පඨවි ධාතු කොටසකි. පඨවි ධාතු කොටසක් කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? පඨවිය බහුල කොටසක් කියන එක. හරිනේ? පඨවි ධාතු කොටසකි. ඊට පස්සේ කෙස් ගසක් යනු පඨවි කලාප සමූහයක. දැන් මොකද වෙන්නේ මතක තියාගන්න ඕන. ඒක තනිකරම කෙස් ගහ කියලා කියන්නේ පඨවි ධාතු බහුල රූප කලාප සමූහයක එකතුවක්. පඨවි කලාප සමූහයක් මිස කෙස් ගසක් කියා අලුත් දෙයක් එහි ඇත්තේ නැත. සත්‍ය වශයෙන් ඒක නෑ. එතකොට කෙස් ගස කියලා කියන්නේ සම්මුති වශයෙන් ගත්ත නමක්. හැබැයි ඒ තුල තියෙන මොනවද? ඒ තුල තියෙන පඨවි ධාතු බහුල රූප කලාප සමූහයක්. පඨවි ධාතු බහුල රූප කලාප සමූහයක් තියෙනවා. ශරීරයෙන් පිටත ඇති ගස්ගල් ආදීහි වූ පඨවි ධාතුවත් කෙස්වල ඇති පඨවි ධාතුවත් ධාතු වශයෙන් වෙනසක් නැත්තේ. ධාතු වශයෙන් පඨවිමයි. වෙනස්කම් තියෙන්න පුළුවන්. නමුත් ධාතු වශයෙන් වෙනසක් ඇත්තේ නැහැ. ඊළඟට ගස්ගල් ආදීහි වූ පඨවි ධාතුව සත්වයේක් පුද්ගලයෙක් නොවන්නාseම කෙස්සයි කියන තැන ඇති පඨවි ධාතුවද සත්වයේ පුද්ගලයෙක් නොවේ කියලා ගන්නවා. හරිනේ. දැන් එහෙනම් මෙන්න මේ භාවනා වාක්‍ය ටික අරගෙන මේ භාවනා වාක්‍ය ටික ලියා ගන්න ඕන. ලියාගෙන මොකද්ද කරන්න ඕන? මේක පාඩම් කරන්න ඕන. පාඩම් කරගෙන මොකද්ද කරන්න ඕන? මෙනෙහි කරන්න ඕන. හරිනේ. හරි. එහෙමනම් ලියා ගන්නකො බලන්න ওই ටික. හරි. දැන්
ඕගොල්ලෝ භාවනාවට වාඩි වෙලා හරිද මේ කොටස් ටික මතකෙන් කියන්න ඕනේ. හරිනේ. දැන් මතකෙන් කියන කොච්චර කිව්වත් මේක අර ගිරවාගේ කියවීම වුණොත් මොකද වෙන්නේ? මේකෙන් ඇති වෙන ප්‍රයෝජනයක් නැහැ. එහෙනම් මොකද්ද වෙන්න ඕන? අවබෝධයෙන් කියන්න ඕන. මොකද්ද කියන්න ඕන මේක? අවබෝධයෙන් කියන්න ඕන. දැන් අවබෝධයෙන් කීම සඳහා මේක මතක තබා ගැනීම උපකාර වෙන්න පුළුවනි. හැබැයි මගේ ක්‍රමේ නම් මේ ඔක්කොම මම පැත්තකට දානවා. හරි? අදහස ඔලුවට ගන්නවා. ඇත්තටම ඔය ටික ඔක්කොම සම්පින්ඩණය කරලා ගත්තන් පස්සේ එකම එක දෙයයි මට තේරුම් ගන්න ඕන. මොකක්ද එකම එක දෙය? මේ එකඳු තැනකවත් මේ බාහිර තියෙන දේවල් තුලවත් මේ කෙස්ගස තුලවත් සත්වයක් පුද්ගලයෙක් නැහැ. එතන තිබෙන්නේ මොනවද? පඨවි ධාතු ටිකක් නම් අන්න ඒක තමයි අපේ හිතට දැනෙන්න ඕන ඒ සත්‍යම හැඟීම දැනෙන්න ඕන. ඒක අරගෙන දෙන්න තමයි දැන් ඔය රේරුකාණේ චන්දිමල නායක හාමුදුරුවන්ගේ පොතේ තියෙන කරුණු ටිකක් තමයි මම ඔහොම අරගෙන තියෙන්නේ විදර්ශනා භාවනාව කියන පොතේ තියෙන්නේ. හැබැයි මේ කරුණු ටික පාඩම් කරගන්න කිව්වහම උපාසකම්මල ආයි මොකද්ද කරන්නේ දන්නවද? මේ ටික කී ඉන්නෝ. ඇස් දෙක පියා ගන්නෝ. මේ ඇස හේතුන් නිසා හටගත් හේින්ද හේතු නැතිවන විට නැතිවන හේින්ද අනිත්‍යයි මට නම් hina යනවා. මට ওই ටික ඇහෙනකොට hina යනවා. ඇයි මේ මිනිස්සු මේ නිකන් මේ සින්දුවක් කියන වගේ පොඩි නිකන් හුරුවට කරගෙන යන වැඩක් විතරයි කරන්නේ. ඒ කියන්නේ ඇතුළට Tamanට පේන්නේ නැහැ මේක හේතුන් නිසා හටගන්න මොන හේතුද ඕනේ. මොකද්ද මේකට බලපාන හේතුව? හේතුව පෙන්වන්න ඕනේ. එතකොට Taman පැත්තක වාඩි වෙලා එහෙම නැත්නම් යන්නේන ගමන් වැඩක් කරන ගමන් වුණත් මේ භාවනාව කරන්න පුළුවන්. දැන් අපේ කටිය ඇස් දෙක පියා ගන්න ඕනේ මේකට. හරි? තේරෙනවද කියන්නේ? නැත්නම් කරන්නම බෑ මේ දැන් මෙහෙමයි. මම මේක දොස් කියන්නේ ඇස් දෙක පියාගෙන භාවනා කරන අයට. මොකද ඒක හොඳයි. ඒකට දොස් කිව්වා නෙමෙයි නේද? ඒ කියන්නේ ඇස් දෙක පියාගෙන භාවනා කරන පැත්තකට වාඩි වෙලා පැයක් දෙකක් භාවනා කරන්න පුළුවන් කෙනාට අනේ සාදු කොච්චර හොඳද? මං අහන්නේ එහෙම නැතුව අර යන්නේන ගමන් වාහනේ ඩ්‍රයිව් කරන ගමන් ඔෆිස් එකට ගිහිල්ලා ඉන්න කුඩා විවේකයක් හම්බ වෙච්ච ගමන් නේද? නිදා ගන්න ගිහිල්ලා ගැඹුරු නිින්දට වැටෙනකන් භාවනා කරන්න පුළුවන් කොටස එතෙන්දි මග හැර ගන්න එකයි මං කියන්නේ හොඳ නැහැ කියලා. ඒසත් දැන් අපිට සාමාන්‍ය ජීවිතයේදී ගත කරන වෙලාවේදී කවුරු හරි රූපයක් දැක්කහම ඒ රූපේ දිහා බලලත් විදර්ශනා කරන්න පුළුවන් හැකියාව කියන එක අපි තියාගන්න ඕනේ. ඉතින් අන්න එතනයි තියෙන දුර්වලතාවය. දැන් කෙස් ටිකක් කොහෙ දැක්කත් ඒක අරගෙන ගිහිල්ලා වාඩි වෙන්න ඕනේ. ඒ දැකපු වෙලාවේ කෙස් ටික දකින්නකොට අපිට තියෙන්න ඕන මොකද්ද? මේ කෙස්. මේක පටවි ටිකක්. මේක සත්පුද්ගල භාවයේ දෙයක් නෙමෙයි. මේක සත්පුද්ගල භාවයට ගන්න බෑ. නේ? එහෙනම් මතක තියාගන්න මොකද්ද? දැන් අපි හිතමු අපේ උපාසකම්මලා මේක අරගෙන ස්ට්‍රේට් කරලා මේ නේද නිකන් තඹ පාට කරලා පීරලා මේව කරනකොට මතක් වෙන්න ඕන මොනවද? අර කළු පාට මොනවද ගන්නෝනේ නේද? බැටරි කුඩු වගේ එක ගාලා කළු කරගන්න ඕනේ සුදු ඒවා නේ. එතකොට මතක් වෙන්න ඕන මොකද්ද? මේ අපි කරන්නේ මේ පටවි ධාතු ටිකක් කළු කරනවා. අයිනම් කළු කරන්නේ නේද? පටවි ධාතු ටිකක් තමයි මේ තියෙන්නේ. දැන් අපි කොච්චර කිව්වත් පටවි ධාතු කියලා භාවනා කරන බලන්න ඕන උපාසකම්මලා ස්ට්‍රේට් කරගෙන හැටි නේද? ඉතින් ඒ කියන්නේ බොරුවොත් හොඳටම පේනවා ඒකේ. ඒ කියන්නේ අර කියවනවා මොකද්ද? කෙස් පටවි ධාතුවට අයිති වේ. පටවි ධාතු සමූහයකි. එළියේ තියෙන ගස් ගල් වල තියෙන්නේ පටවි ධාතුය. මේ කෙස් වල තියෙන්නේ පටවි ධාතුය. ඒකයි මේකයි වෙනසක් නැත්තේ කියලා ඉවරලා මොකද වෙන්නේ? අවබෝධයටපත් වෙලා නේ. එයා තේරුම් අරගෙන නෑ මේක අනාත්ම වූ ධර්මතා සමූහයක්. මේක මට අයිති දෙයක් නෙමෙයි. මේක ආහාර ආදී ප්‍රත්‍යයන්ගෙන් හටගෙන නිරුද්ධ වෙන දෙයක් කියලා තේරුම් අරගත්ත අවබෝධයකටපත් වෙලා නෑ. දැන් ඇත්තම කියනකො මහත්තයා මෙන්න මෙහෙම. අපි හිතමු කුරුල්ලෙක් ගිහිල්ලා කණ්ණාඩියකට කොටනවා. ඇයි කොටන්නේ? අවබෝධයක් නෑ මේක ඇතුලේ ඉන්නේ වෙන සත්වයෙක් කියලා එයා රැවටෙනවා. ඒ නිසා යාට ඒකට කොටනවා. බල්ලෙක් ගිහිල්ලා ඒකට බුරනවා. නේ? හැබැයි අපි ගිහිල්ලා ඉවර වෙලා
අපි කණ්ණාඩියෙන් දැක්කන් පස්සේ අපි ඒකට ගහගන්න යනවද? හානේ නේද? හරිම කොටයිනේ කියලා නිකම්නේ. එහෙම දැකලා ඉවරලා එහෙම කියන්නේ නැහැ නේ. මං මෙච්චර කල් හිතාගෙන හිටියේ උසයි කියලා බැයින් නම් කොටයිනේ කියලා නේද? එහෙම කියන්නේ නැහැ. ඇයි ඒ? දන්නවා මම්ම තමයි එහා පැත්තේ ඉන්නේ කියලා. එතකොට දැන් එහෙනම් කෙස් රවුල් බාන්න ගිහිල්ල ඉවර වෙලා කෙස් රවුල් ටික බාන්න ඕන කියලා කණ්ණාඩියේ සබන් ගන්න නැහැ නේ අපි. ඒ තරම් මෝඩකමක් අපිට නැහැ. ඒ තරම් මෝඩකමක් නැහැ. මෝඩකම තියෙනවා. ඒ තරම් මෝඩකමක් නැහැ. අර කුරුල්ලගේ තරම්, බල්ලගේ තරම් මෝඩකමක් නැහැ. එතෙන්ට ගිහිල්ලා අපි ඒ මෝඩකම නැති උනේ කොයි වෙලාවේද? කණ්ණාඩියෙන් බලන වෙලාවේද? එහෙම නැත්නම් කලින්ම තිබුණාද අපිට? කලින්ම තිබුණා. ඒ නිසා දැන් කෙස් පිළිබඳව ඇති කරගත්තා වූ නුවණ කලින් ඇති කරගෙන තියාගන්න එකක්. කොයි වෙලාවේද? අපිට ඕන වෙලාවක පුළුවන්. කෙස් ටික දිහා බලලා ඉවරලා ඒ කෙස් පිළිබඳ නුවණක් ඇති කරගන්න පුළුවන්. මේක පටවි දෙයක්. මේකේ පටවි ධාතු බහුල කලාපයන් බහුල තැනක් මේක. නේ? එහෙම හදාගෙන හැබැයි මතක තියාගන්න ඕනේ මේ විදර්ශනා භාවනාවේ එක කොටසක් විතරයි. මේක ප්‍රත්‍ය පෙන්නලා නැහැ. කෑලි ටිකක් කඩලා ඉවරලා මේවා කෑලි වශයෙන් කඩලා ගන්න එකක් විතරයි. තේරෙනවනේ? තාම මේකේ ප්‍රත්‍ය පෙන්නන කතාවක් නෑ. දැන් අපි මේ කියාගෙන යනකොට ප්‍රත්‍යත් එක්කම පෙන්නගෙන යන කතාවක් තමයි මොකද කරන්නේ? අපේ භාවනාවේ අපි එහෙම ඒ කොටසත් අල්ලගෙනම යනවා හේතුව. එහෙම නැත්නම් ආයි තැනක නතර වෙන. කියන්නේ කෙස් මගේ. අන්තිමට මගේ නොවෙන්න තමයි කෙස් ටික කැඩුවේ. අන්තිමට මොකද වෙන්නේ? ඒ කෑල්ල මගේ කියලා ඉතුරු වෙනවා. ඇයි ඔයගොල්ලන්ට මතකද අර ඒක ස්වාමින් වහන්සේ නමක් දවසක් ඒ කියන්නේ මේ බුද්ධ කාලේ යනවා තමන්ගේ ගිහි කල යාළු වෙලා හිටපු පෙම්වතියට බණ ටිකක් කියලා එන්න ඕනේ කියලා හිතාගෙන යනවා. බලන්න යනවා. ගිහිල්ලා බලනකොට ඥාති කියනවා අනේ එයා මැරුණා. ඇත්තද? මැරුණා අන්න මේ දර්ශයයේ දැල් වෙනවා. දර්ශයයේ දැල් වෙනවා. අනිත් ඒවා ඔක්කොම ටික ගිනි අරගෙන එළියට වැටිච්ච ඒ කියන්නේ ඉස්සර අමුසෝනේ දැල්වලා තියෙන්නේ. එළියට වැටිච්ච කෙස් ටික ඉතුරු වෙලා. ගිනි අරගෙන නැහැ. දැන් මොකද වෙන්නේ? මෙයාට කෙස් ටික දැක්කා. මේ මගේ ගිහි කල පෙම්වතියගෙන කෙස් ටිකනේ කියලා මොකද වෙන්නේ? කෙස් ඔස්සේ ගිහිල්ලා පෙම්වතිය මැවුණා. දැන් දැක්කේ කෙස් ගහ. දැන් ඕගොල්ලෝ කියනෝනේ එහෙනම් කෙස් වලට කඩලි වල නතර කරමු කියලා. දැන් කෙස් වලට කඩලා නතර කරමු මොකද වෙන්නේ? එතනත් කෙස් වලින් ගිහිල්ලා දරුවා හදා ගන්න පුළුවන්. කෙස් වලින් ගිහිල්ලා සැමියා හදා ගන්න පුළුවන්. අර කෙස් වලින් ගිහිල්ලා පෙම්වතිය හදාගත්තා. ඒකට යන්න පුළුවන් නේ. එතනින් ගෙවිලා ඉවර නෑ. හැබැයි කෙස් කියන එකත් ගෙවලම ඉවර කරන්න නම් ඒකට ප්‍රත්‍ය පෙන්වන්න ඕන. කෙස් කොටස් ටික වශයෙන් ගත්තම් කෙස් හරි. කෙස් හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ආදි වශයෙන් කියලා ගත්තා. ඒක හරි. ඊළඟට මොකද්ද කරන්නේ? ඊළඟට ඒකේ ප්‍රත්‍ය පෙන්නලා සම්පූර්ණයෙන්ම සුද්ධ කරලා දැම්මහම ආය අපිට ඉතුරු වෙන්නේ නෑ. මේක මම කියන ගතිය කෙස් ටිකටවත් ඉතුරු වෙන්නේ නැහැ. අන්න එතනින් කඩලා අයින් කරන්න ඕන. සම්පූර්ණ මම කියන එක කැඩුවා කෑලි වලට කඩලි වල කෙස් ඉතුරු වුණා. කෙස් වලත් ආය ආත්ම සංඥාව බැහැ ගන්න පුළුවන්. පටවි ගත්තා. පටවි තුලත් ආත්ම සංඥාව බැස ගන්න පුළුවන්. මොකද එන්නේ මේ පටවි මගේ කියලා එන්න පුළුවන්. ඒ නිසා මොකද එන්නේ? ඒකත් ගෙවන් වෙන විදියට ප්‍රත්‍ය පෙන්වන්න ඕන. අන්න ඒ නිසා තමයි මම හැමතිස්සෙම කියන්නේ මේ ප ဋ ාණ ප්‍රකරණය කියන එක අතිශයින් වැදගත් වෙනවා කියලා කියන්නේ. මේ ප්‍රත්‍ය පෙන්නනකොට තමයි ක්‍රමක්‍රමයෙන් මේ ආත්ම සංඥාව කියන එක හොඳටම ගෙවන් වෙලා යන්නේ. ගෙවිලා යන්නේ. එතකම් මොකද එන්නේ? ටිකෙන් ටික තියෙනවා. දැන් අවිජ්ජා පත්‍ය සංඛාර ආදී පටිච්චසමුප්පාදයෙන් පෙන්වුවත් ওই ටික වෙනවා. හැබැයි ඊට වඩා බොහොම අර ප්‍රත්‍යෝත්පන්න ප්‍රත්‍ය ශක්තිය කියන ආකාර තුනම මෙහි තිබෙන නිසා වඩාම හොඳට පෙන්වන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් ඒ නිසා මේකෙදි මම ඔයයන්ට යෝජනා කරනවා මේ ටික ලියාගත්තට කමන්නේ මම ලියා ගන්නත් දුන්නනේ. හැබැයි මොකද කරන්න ඕන? මේ ටික ලියලිවරලා කටපාඩම් කරගෙන කියවන්න එපා. හැබැයි රේරුකාණේ මහානායක ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා මේක කියවන්න කියලා. හරිද? හැබැයි මම කියන්නේ ස්වාමින් වහන්සේ කියලා ඇත්තේ මෙන්න මේ අර්ථයෙන් කොහොමද කියවන්නේ කියන්නේ. ටිකක් කටපාඩම් වෙනකම් මේක කියවන්න, ඒ කියෙව්වට පස්සේ අර්ථය සම්පාදනය කරගෙන අර්ථය මෙනෙහි කරන්න කියන එකයි වෙන්න ඕනි. නේද? නැත්නම් මේක දිගින් දිගටම කියව ඉඳීමෙන් ඇතිනම් පළක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ කෙනාට ප්‍රායෝගිකව ඇතුළට වැඩ කරන්නේ නැත්නම් මේ පටවි ධාතු බහුල කොටස් කීපයක් කියනකොට මේක සත්පුද්ගල සංඥාවෙන් තොරයි කියන එක. ඇත්තට මේ ටික කියවලා බලන්නකො මොකද්ද? කෙස් මේ ශරීරයේ පටවි ධාතු බහුල කොටසකි. එකෙන් අදහස් කරනව මොකද්ද? මේ කෙස් කියලා කියන්නේ ඇත්තටම සත්‍ය වශයෙන්ම කෙස් නෙමෙයි. පටවි ධාතු බහුල කොටසක්. ඊට පස්සේ කෙස් ගස යනු පටවි කලාප සමූහයකි. පටවි කලාප සමූහයක් මිස කෙස් ගසක් කියා අලුත් දෙයක් මෙහි නැත්තේ. සත්‍ය වශයෙන් නැත්තේ. එහෙනම් ඒකෙන්ම තියෙන මොකද්ද? මේ කෙස් කියලා ගත්ත එක බොරුවක්. කවුද ගත්තේ ඒ බොරුව?
මේ අපේ සිත විසින් හදාගත්තු කෙස් කියලා සම්මුතියක්. දැන් සම්මුතිය පරිහරණය කරන්න ඕනෝද? දැන් නම් ගිහිල්ලා ඕගොල්ලෝ මේ වර්ධවා මේක තේරුම් අරගෙන සැලුන් එකට ගිහිල්ලා මේ පටවි ටික කපන්න කියලා කිව්වොත් එහෙම ඒක නේ ඒ මනුස්සයාට නිකන් ඔළුව නරක් වෙනවා. මොකද්ද බල මේ කිව්වේ කියලා පටවි කපන්න. ඊට පස්සේ දැන් තමන් සම්මුතිය තුළ හොඳට ජීවත් වෙන්න ඕන. ඇත්තටම මෙහෙමයි. හරියාකාරව සම්මුතිය දැනගත්ත නුවණැති මිනිස්සයා විකාර කරන්නේ. ඔය නුවණ මද මිනිස්සු තමයි මේ විකාර වැඩ කරන්නේ. ඒ කියන්නේ දැන් අපි හිතමු සම්මුතිය බිඳ හෙලගෙන පරමාර්ථයට යනවා නේද උපාසකම්මා? උපාසකම්මා සම්මුතිය බිඳගෙන පරමාර්ථයටම ගියාද? තාම පොඩ්ඩෙන් බෙල්ලත් බිඳගෙන යනවා. හොඳට අහගෙන ඉන්න. හොඳේ. මේ සම්මුතිය බිඳගෙන පරමාර්ථයට ගියාම ඒ පරමාර්ථය දැනගත්ත මිනිහා මේ වටේටම ඉන්න කට්ටියට ඇනගෙන යන්නේ නැහැ. එහෙම ඇනගෙන ගොනෙක් වුණාමනේ. නේ? හරි බුද්ධිමත් නුවණ ඇති මිනිස්සයා මොකද කරන්නේ? මේක දැනගෙන මේ හරීම ඒවෙන් මිදිලා බොහොම සතුටින් ජීවත් වෙනවා. ඒවා හැමෝටම කියන්න යන්නෙත් නෑ අනිත් එක. දැන් ඔක භාවනා කරන්න ගියාට පස්සේ අපේ උපාසකම්මලාගේ තියෙන අර මුග්ධ බවක් තමයි ඒක වටේම කට්ටියට කියන්න යනවා. පත්තරේ දාන්න යනවා. හරිද? මේ දන්නවද නංගි පටවි ධාතු බහුල එළුනේ කෙස් ගස්වල. හරිද? ඉතින් මට මොකෝ නේද? ඇයි ඒ උපාසකම්මට වැඩක් නැහැ. උපාසකම්ම ස්ට්‍රේට් කරගෙන මේ මොනර පිළ වගේ හදාගෙන වනවන යන්නේ. ඒ උපාසකම්මට ඕන. ඉතින් නංගි ඕක පටවි ධාතු බහුලයි කිව්වන් පස්සේ තමන්ගේ වැඩේ කරගෙන පාඩුවේ හිටියනම් ඉවරයිනේ. රටේ ලෝකෙ ඔක්කොටම පටවි ධාතු ගැන කියන්න ගියන් පස්සේ මොකද වෙන්නේ? ඒ මනුස්සයා දන්නවා මෙයාට බය ෂෝට් එකක් කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ අංගොඩ අරන් යන්න ලෑස්ති කරනවා ඒ මනුස්සයාව. ඒ නිසා අන්න ඒ විදිහේ දේවල් කියන්න යන්න එපා. කට්ටියටම කියන්න යන්න එපා. බොහෝ මිනිස්සු මොකද කරන්නේ? ඇත්තටම භාවනා කරන්න පටන් ගත්තට පස්සේ තමන් ඉන්න තැන අමතක වෙලා තමන් කරන දේ අමතක වෙලා බොහෝ අයට උපදෙස් දෙන්න යනවා. තමන් හරියට ඒක කරගත්තා නම් කාටවත් එහෙම කියන්න යන්නේ නැහැ. මට මතකයි එක්තරා දවසක මම එක්තරා විහාරස්ථානයකට වැඩියා. මම ගිහි කාලේ ඔය මේ ටියුෂන් කරපු ස්ථානයකට. එනකොට එතන ගහලා තියෙනවා වීදුරු මෙහෙම ඉස්සරහ ඔෆිස් එක වගේ කෑල්ලක ලොකු වීදුරුවක් දාලා ඒ වීදුරුවේ ගාලා තියෙනවා මම නැත. මම නැත කියලා ගහලා තියෙනවා. මට දැක්ක ගමන් hina ගියා. ඉතින් ඇත්තටම මේ චුට්ටයි ඒ දවස්වල අභිධර්මයේ මෙලෝදයක් ඉගෙනගෙන තිබුණේ නැහැ. ආන්තන් ඔය පොතක් කියවලා තිබුණා. මට දැක්ක ගමන් අර සසර පුරුද්දකටද කොහෙද hina ගියා. ඇයි ඒ? ඒ කියන්නේ දැන් මම නැත කියලා දායක සභාවේ කට්ටියට කියලා වැඩක් තියෙනවද? ඉතින් එන මිනිස්සු කල්පනා කරනවා හාමුදුරු හැංගිලක් දන්නේ මම නැත. ඒ කියන්නේ ඇත්තටම ධර්මයේ දන්න මිනිස්සු දානෙ ගියේ නැහෙනේ. මම නැත කියලා ගහලා. ඉතින් ඒක වෙන්න ඕන කොතනද ගහ ගන්න ඕන? වීදුරුවේ නෙමෙයි. සිතේ පේ ගහ ගන්න ඕන. සිතේ ගහගෙන මම ඇත වගේ ඉන්න ඕන. නේ? ඇයි අර ඔයගොල්ලෝ දන්නවනේ මිලිඳු නාගසේන ප්‍රශ්නයේදී නේද? අහනවනේ මිලිඳු රජුරෝ කවුද නාගසේන කියන්නේ කාටද කියලා. නේ? එතකොට කියනවා සම්මුතියෙන් මිනිස්සු මට නාගසේනයයි කියති. නේද? මෙන්න මේ ටික තියෙන්නේ මේ සම්මා සැටනහර ඒ ටික තියෙන්නේ. ඒකට මොකද මිලිඳු රජුරෝ ඊළඟ ප්‍රශ්නේ අහන්න බලාගෙන තමයි උත්තරයක් දීලා අහන්නේ. නේද? ඊළඟ ප්‍රශ්නේ අහන්නේ. එතකොට එහෙනම් ඔබ වහන්සේ කියලා කියන්නේ එහෙනම් මේ සත්පුද්ගල භාවයක් තියෙනව නේද කියලා අහන්න ප්‍රශ්නේ අහන්න තමයි අර කෑල්ල අහන්නේ. ඉතින් උන්වහන්සේ දැනගත්තා මේ මාව අන්දන්න තමයි හදන්නේ කියලා. උන්වහන්සේ කෙලින්ම කිව්වා මොකද්ද? මේ පඨවි ආපෝ තේජෝ වායෝ වලින් මේක හැදිලා තියෙනවා. ඇස් තියෙනවා, කන් තියෙනවා, මේ තියෙනවා. මේ ඔක්කොගෙම එකතු වෙච්ච තැනට සම්මුතියෙන් මිනිස්සු නාගසේනයයි කියති. අන්න ඒ වගේ අදාළ තැනට උත්තර දෙනවා. දැන් සාමාන්‍ය ඕගොල්ලන්ගෙන් එහෙම ප්‍රශ්න අහන්නේ නෑනේ. ඕගොල්ලෝනේ පැනලි වල කියන්න යන්නේ ගමේ කට්ටියට. නේ? සමහරවිට නෝනා භාවනා කරන්න ගියාට පස්සේ මහත්තයාට මල්ලා වදේ ගෙදර ගිහිල්ලා මොකද කරන්නේ? ඒ මනුස්සයා මේ පටවි කරන්න හදනවා. ඒ මනුස්සයා ආපෝ කරන්න හදනවා. ඊට පස්සේ ඒ මනුස්සයා මෙම නිකටත් තියාගෙන ආපෝ මේ මනුස්සයාට වෙච්ච දෙයක් කියලා කල්පනා කරනවා. ඇයි? දැන් ඒ මනුස්සයාට තේරෙන්නේ නැහැ මේ ටික කිව්වට. දැන් ඔබට මේ නුවණ වැඩුණේ ඔබ ඉගෙන ගත්ත නිසානේ. ඔබ මේ භවනා පන්ති වලට ආපු නිසානේ. ධර්මඥානෙ දියුණු වෙච්ච නිසානේ. ඒක ඉතින් ධර්මඥානෙ දියුණු වෙච්ච නැති කෙනෙක් කෙරෙහි අනුකම්පාවෙන් බලන්න ඕන. මේ මනුස්සයාට මේක කරන්න ගිහිල්ලා ඔළුව නරක් කරනවට වඩා හොඳයි මේ මනුස්සයත් එක්ක කාලා බීලා නේද? භාවනා කරන වෙලාවේ මම පෞද්ගලිකව භාවනා කරනවා. එහෙමනම් දැන් ඕගොල්ලෝ දැනගන්න ඕනේ සිද්ධාර්ථ කුමාරයා මේ කන්තකස්සොය පිටේ නැගලි ඉවරලා යන වෙලාවේ මේ යසෝදරා දේවින් වහන්සේත් මේ පැත්තෙන් තියාගෙන රාහුල කුමාරයා ෆුට්බෝඩ් එකේ තියාගෙන ගියේ නෑනේ.
යන ගමන තමන් වහන්සේ ගියා. ගිහිල්ලා උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා පස්සේ කාලෙ මොකද වෙන්නේ? ඒ අයට අවබෝධ කෙරෙව්වා. ඉතින් අපේ කට්ටිය ඔක්කොටම කලින් අල්ලපු ගෙදර ඉන්න එක්කෙනා සෝවාන් කරන්න තමයි දඟලන. තමන් සෝවාන් වෙලත් නෑ. ඉතින් ඒක කියන්න ගන්න. මම මේ කියන්න ගියේ මේ භාවනාවට පරිපන්ත වූ ධර්ම ටිකක් තියෙනවා මම ඉදිරියේදී කියලා දෙන්නම්. අන්න ඒව කරන්න ගියාට පස්සේ තමන් අමාරුවේ වැටෙන හැටි භාවනා කරන පිරිසට නොතේරෙනකන්. ඊළඟට මේකේ අපි කතා කරන්න ඕනේ තේජෝ ධාතුව බහුල කොටස් 4ක් පිළිබඳව විස්තර කරනවා. තේජෝ ධාතුව බහුල කොටස් 4 මොනවද? සංතාපන තේජෝ ධාතුව, ජිරාපන තේජෝ ධාතුව, පරිධාන තේජෝ ධාතුව, පාචක තේජෝ ධාතුව. හරිද? සංතාපන තේජෝ ධාතුව කියලා කියන්නේ මේ ශරීර උෂ්ණත්වය පවත්වන තේජෝ ධාතුව කියන එක. ඒ කියන්නේ දැන් අපි දන්නවා අපි මැරිලා නැහැ කියලා තේරෙන්නේ මෙහෙම ඇල්ලුවාම රස්නයක් තියෙනවනේ. ඔක උණ හැදිච්ච වෙලාවට උත්සන්න වෙනවා. අන්න ඒකට කියනවා සංතාපන තේජෝ ධාතුව කියලා. ඊට පස්සේ ජිරාපන තේජෝ ධාතුව කියලා කියන්නේ මේ ශරීර කොටස් දිරීමට ලක් කරන තේජෝ ධාතුව. දැන් අපි දන්නවා කෙස් සුදුුනේ මෙන්න මේ පිච්චීම නිසා, දි รา පත් වීම නිසා නේද? ශරීරයේ එන්න රැලි වැටුණා නම් රැලි වැටුනේ මේ ජිරාපන තේජෝ ධාතුව නිසා. ඊළඟට පරිධාන තේජෝ ධාතුව. පරිධාන තේජෝ ධාතුව කියන්නේ මොකක්ද? නෑ. පරිධාන තේජෝ ධාතුව කියලා කියන්නේ අපේ දැන් අපිට හිතනවා අපේ ඔය ඇස් දනවා, කන් දනවා නේද? අතපය දනවා, දැවිල්ලයි කියලා කියන්නේ. අන්නේ දැවිල්ල හදවන එකට කියනවා පරිධාන තේජෝ ධාතුව කියලා කියනවා. පාචක තේජෝ ධාතුව තමයි අම්මලා ඔය කියපු ආහාර දිරවීම සඳහා යෙදෙන්නේ. පාචක තේජෝ ධාතුව. හරිද? එතකොට මේ තේජෝ ධාතුව බහුල කොටස් 4. තේජෝ ධාතුව බහුල කොටස් 4ක් තියෙනවා. එතකොට මේකෙදිත් මම අර ඉස්සෙල්ලා කියපු විදිහටම අපි හිතමු එහෙම තේජෝ ධාතුව බහුල කොටස් අරගෙන අපිට පුළුවනි විදර්ශනා කරන්න. ඒ විදර්ශනාවේදී මේ තේජෝ ධාතුව අපි හිතමුකෝ මෙහෙම මේ සංතාපන තේජෝ ධාතුව කියන එක ධාතු කොටසක් මිසක ඒක දැන් අපි තුමු මේ ශරීරයේ තියෙන උෂ්ණත්වය මගේ කියලා හැඟෙනවනේ. මේක මම කියලා හැඟෙනවා. එහෙනම් මම මගේ ආත්මය කියලා හැඟෙනවනේ. අන්න ඒ හැඟීම දුරු කරන්න ගන්න පුළුවන්. මොකද්ද මේක තේජෝ ධාතු කොටසක්. ධාතු කියනකොටම උපාසකම්ම ධාතු කියනකොටම තේරෙන දෙයක් තමයි මොකද්ද? සත්පුද්ගල භාවයෙන් තොරයි කියන එක නේද? සත්පුද්ගල භාවයෙන් තොර දෙයක් කියන එක තේරෙන්න ඕන, හිතට වැටහෙන්න ඕන. ඒ සඳහාම තමයි මේකේ ඇත්තම කතාව තමයි මේවා මේ කොළ කෑලි වල ලියාගෙන නටාගෙන දඟලන්න ඕන දේවල් නෙමෙයි. ඒකෙන් අදහස් කරන්න ඕනේ ලියන්න එපා කියන එක නෙමෙයි මේකේ. ලිව්වට කමක් නැහැ. ලියලා පාඩම් කරගෙන හිතට අදහස අරගෙන අවංකව මම තුන් සැරයක් කියනවා අවංකව බලන්න හදවතට දැනෙන පරිදි ප්‍රායෝගිකව මේක ධාතු කොටසක් කියලා පෙන්වන්න. ඕක හැමතිස්සෙම ඔයාට කරන්න පුළුවන් දෙයක්. හැමතිස්සෙම කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි හිතමුකෝ මෙහෙම. ඔයා නින්දට ගිහිල්ලා නින්ද යනතෙක් ඔයාට වෙන මොකුත් වැඩක් නැහැනේ. ඔයාට පුළුවන් එක කොටසක් අල්ලගන්න. අපි හිතමු කෙස් කියන එක අල්ලගමු. කෙස් කියන එක අල්ලගෙන ඔයාට අනාත්ම සංඥාව ප්‍රකට වෙන්නේ අවුරුද්දකින්ද අවුරුද්දක් යනකම් කේසා කියන එක බලනවා. දැන් අපේ කට්ටියනේ මොකද දෙන්නේ? එක දවසේම කේසා ලෝමා නකා දන්තා තචෝ දන්තා නකා ලෝමා කේසා මේක ඉවර කරන්න පුදුම හදිස්සියක් තියෙන. පොත් පුරවල ඉවර කරන්න වාගේ මේගොල්ලන්ට මේ ටික මේ අපි සායනාස තච පංචකේ නම් ඉවරයි. අපිට ඊළඟ එක දෙන්න. අර කමටහන් මල්ලු පිටින් එකතු කරලා ෆයිල් අර නේද? ඒ ෆයිල් ටික වෙනම ගබඩා කරන්න හරි ආසයි උපාසකම්මලා. අපිත් එහෙමයි මුල. ඇයි? මේක කළා ඉවරයි කියන හරීම ආසයි. හැබැයි ආස වුණාට වැඩේ වෙලා නැත්නම් ඒත් එකකින්වත් ප්‍රකට වෙලා නැත්නම් අපිට අනාත්ම සංඥාව අපි ආයසරයක් කරලා තියෙන්නේ මොනවද? අර ගෙවල් වල ඉඩම් ෆයිල් ඊට පස්සේ වතුර බිල් එව්ව මේව එකතු කරලා ලයිට් බිල් එකතු කරා වගේ ආයි ෆයිල් ගොඩක් පුරවලා තියෙනවා. අපිට වැඩේ වෙලා නැහැ. ඒ නිසා ඇත්තටම අවංකවම මට දැනෙන කතාව මම මේ කියන්නේ ඔබේ සිතට එකඟව ඔය ලියාගත්තු කරුණු ටික මෙන්න මේ ටික
මොකද්ද? කෙස් මේ ශරීරයේ පඨවි ධාතු කොටසකි, කෙස් ගසයක් යනු පඨවි කලාප සමූහයකි, පඨවි කලාප සමූහයක් මිස කෙස් ගසක් කියා එහි දෙයක් ඇත්තේ නැත්තේය. ශරීරයෙන් පිටත ඇති ගස් ගල් වලද මේ පඨවි ධාතුම ඇත්තේය. එහි ඇති පඨවි ධාතුද කෙස් ගස් වල ඇති පඨවි ධාතුද වෙනසක් නැත්තේය කියලා ඉවරලා එතන සත්ව පුද්ගලෙන් නැත්තේ කියලා ගන්න. හරිනේ? ඒක තමන්ගේ හදවතේ තියෙනව නම් හරිනේ? තමන්ගේ හදවතේ තියෙනව නම් දැන් කියන්න පුළුවන්කම තියෙනවනේ මේ ටික වැහුවට පස්සේ නේද? ඈ හරි දැන් අපි එක එක්කෙනාගෙන් අහමු. එතකොට හරිනේ. තමන්ගේ හිතට දැනෙන දේ කියන්නේ මොකද්ද? මේ කරුණු 6 5 ලියාගෙන තමන්ගේ හිතට දැනෙන දේ කිව්වනම් හරි. දැන් ඔන්න බයයි. දැන් මූණු ටික බලපුවම සන්ත්‍රාසයටපත් වෙලා තියෙන්නේ නේද? මේකෙන් ඇහුවොත් බුදුන් මේ මොනවද මේ කරුණ? දැන් ඇයි ලියාගත්ත ටිකම කියන්නනේ බලන්නේ. නේද? හරි අපි එක්කෙනෙක්ගෙන් දෙන්නෙක්ගෙන් අහලා බලමුකෝ මොකද්ද මේ වැඩේ සාර්ථකද කියලා නේ. හොඳයි. අපි හම්බාන දීපිකා අම්මගෙන් අදහස. ඒක සමානයි. ඔන්න ඔය ඔරිජිනල් අදහස. තේරෙන්නේ? ඔය තියෙන සත්‍ය අදහස තමන්ගේ හිතට වැටහිලා තියෙනව නම් තමන් මේ කෙස් කියන එකෙන් මිදුණානේ. එච්චරයි. නේද? තමන්ට ඕනකම තියෙන්නේ ඔය ටිකක් ලියාගෙන කියා ඉන්නද මේ කෙස් කියන සංඥාවෙන් මිදෙන්නද? කෙස් කියන සංඥාවෙන් මිදෙන්නයි ඕන. ඒ සඳහා අර වචන ටික එකට පිටු කරලා ඔබට එක අදහසක් අරගෙන අවංක චේතනාවක් ඇති කරගෙන තියෙනව නම් අවංක අදහසක් ඇති කරගෙන තියෙනව නම් ඒක හිතින් මෙනෙහි කරනකොට අර ටික ඔක්කොම ගැලවිලා යනවා. නේ? දැන් අර ඔය හැමෝම දැන් මොකද දෙන්නේ කුණප කොටස් 32ම අරගෙන ඉවරලා කුණප කොටස් 32කින් අපි හිතමුකෝ මොනවාද අපි හිතමුකෝ කේසා ලෝමා නකා දන්තා තචෝ ආදි වශයෙන් වඩනෝනේ. දැන් මේ පිළිකුල් භාවනාව නේ ඒකේ වඩන්නේ. හරි? පිළිකුල් භාවනාව නෙමෙයි මෙතෙන්දි වඩලා තියෙන්නේ මොකද්ද? ධාතු මනසිකාරය මෙතෙන්දි කරන්නේ. හරිනේ? තේරෙනවද කියන එක? දැන් පිළිකුල් භාවනාව වඩන පිරිස හැමෝම පොතේ තියෙන විදිහටම අරගෙන කරනවනේ. පොතේ තියෙන ක්‍රමයටම කරනවා. දැන් ලංකාවේ තියෙන එක කියන්නේ ක්‍රමවල තියෙන දුර්වලතා තමයි සමහර අය පොතේ දැන් අපි හිතමු රේරුකාණේ මහානායක ස්වාමීන් වහන්සේලා එහෙම පොත් ලියලා තියෙනවා. මොකද හැමෝටම ගැලපෙන විදිහට ලියලා තියෙන්නේ. එතකොට ඒකෙන් මට ගැලපෙන විදිහ හදාගන්නේ නැහැ. ඒක ගන්න මේ දක්ෂ නැහැ. අරගෙන මොකද කරන්නේ? අර මට ගැලපෙන්නේ නැති ක්‍රම ටිකත් අරගෙන ඔහේ කී ඉන්නවා. දැන් උදාහරණයක් හැටියට මම මේ නිකන් කියන්නම් මේක කිසි කෙනෙකුට අපහාස කිරීමක් වශයෙන් නෙමෙයි. දැන් අපි හිතමු ස්වාමින් වහන්සේලාගේ ඇවැත් දේශනවා කියලා එකක් තියෙනවනේ. ඒ කියන්නේ ස්වාමින් වහන්සේලාට වෙන ආපත්‍ති දේශනා කරනවා. ඒ ආපත්‍ති දේශනා කරනකොට ඕකාස අහං ආවුසෝ සබ්බාපත්තියෝ ආරෝචේමි කියලා එකක් කියනවා. හරිද? දැන් සබ්බාපත්තියෝ ආරෝචේමි කියලා කියනකොට Taman දැනගෙන ඉන්න ඕන මොකද්ද Tamanට වෙච්ච ආපත්තිය කියලා. දැන් සමහර වෙලාවට මං ගාවට ඇවිල්ලා කවුරු හරි කෙනෙක් ආපත්‍ය දේශනකොට මං අහනවා ඔබ වහන්සේට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. දන්නේ නැහැ. නිකන් ඔහේ කියන්නම් වාලේ කියනවා. පොතේ තියෙන නිසා කියනවා. අර අවබෝධයෙන් කරන පිරිස ඊටමත් අඩුයි කියන එකයි මම මේකෙන් අදහස් කරේ. කණේ කිසිම කෙනෙකුට අපහාසයක් නොවේවා. මම මේ කියන්නේ ගියේ ඕගොල්ලන්ට මේක ස්වාමීන් වහන්සේලාට අපහාසයක් නෙමෙයි. ඕගොල්ලන්ට මේක කරගෙන යද්දී මේකෙදි දැනගන්න ඕන එක කාරණාවක් තමයි අපි කරන දේ කවරක් පිනිසද අපිට උපකාර වෙන්නේ. එවනම් වැඩක් නැති දෙයක්ද මේ කරන්නේ? වැඩක් ඇති දෙයක්ද කරන්නේ කියන එක දැනගෙන කරන්නයි මම මේ කිව්වේ. හරිනේ? එතකොට අපි මේ ටික කරනවා නම් අර අපි මම එක කතාවක් ඕගොල්ලන්ට මට හිතෙන්නේ කිව්වද කොහෙද ගිය භාවනා වැඩසටහනේදී අචාන්චා ස්වාමීන් වහන්සේ ගාවට ඇවිල්ලා තියෙන තරුණයෙක්. ඒක තව කිව්වනේ. ඔව්. ඒ තරුණයාට මේ රාගය බොහොම උත්සන්නයි. යන්න හදලා තියෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ ගාවට ඇවිල්ලා කියලා තියෙනවා ස්වාමීන් මට මතක් වෙනවා මගේ මේ ඒ කියන්නේ ප්‍රියම්බිකාව කවුද මේ ගිහි කල ඒ කියන්නේ දැන් පැවිදි වෙලා නැහැ තාම තරුණයා කියලා තියෙනවා මගේ ඒ පෙම්වතිය මතක් වෙනවා. ඉතින් මට එයා අමතක කරගන්න ඕන. තරුණ ඇත්තද? එහෙම අමතක කරගන්න ඕනද කියලා ඇහුවන් පස්සේ එහෙමයි ස්වාමීන්. එහෙනම් ඔයාලට පොඩි දෙයක් කරන්න පුළුවන්ද කියලා ඇහුවලු. පුළුවන් ස්වාමීනි කරන්න පුළුවන් කියලා කිව්වලු. එහෙනම් පුළුවන් නම් එයාගෙන් අසූචි ටිකක් මේ බෝතලයකට දාලා අරගෙන එන්න කිව්වලු. බෝතලයකට දාලා අරගෙන ඇවිල්ලා
ඔබට මතක් වෙනවා නම් මේ පෙම්වතිය මතක් වෙන වෙලාවට අනේ මගේ ප්‍රියාදර පෙම්වතිය කියලා මේක මූඩි ඇරලා ඉඹින්න කිව්වලු. දැන් ඒ කෙනාට ඇත්තටම ඒකම ඇතිනේ එයාට ඒ අර ආයි මේ පිළිකුල කියන එක පිළිබඳව ආයි කෙස් බල ඉන්න දෙයක් නැහැ. ඒක කෑල්ලෙන් සම්පූර්ණම ඉවරයි. එයා ගත්තේ අසුචි ටික විතරයි. තේරෙනවද කියන එක? දැන් අද බොහෝ අය මොකද කරන්නේ? ඔය මේ පිළිකුල නොවැඩෙන කෙස් කියන්නේ පිළිකුල වැඩෙන්නේ නැහැ කියලා අදහස් කරන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම මොකද කෙස් වලින්. හැබැයි Tamanට ප්‍රකට වෙන්නේ නැත්නම් ඒක බල ඉඳලා ඇති වැඩක් නැහැ. අපි හිතමු සමහර කෙනෙකුට නියපොතු දැක්කහම තමයි ඔන්නේ ඇති වෙන්නේ කියලා. නියපොතු වලින් තමයි යාට පිළිකුල ඇති වෙන්නේ. එයා ඒක බලන්න ඕන හොඳට ප්‍රකට කරගන්න. එහෙනම් ඉස්සෙල්ලාම ඔක්කොම කොටස් 32ම අරගෙන බලලිවර වෙලා ඒකෙන් Tamanට ප්‍රකට වෙන දේ වටහාගෙන ඒක නිතර දෙවේලේ බලන්න උත්සාහ කරන්න. මන්ට හිතෙන්නේ බොහෝ අයට ඔය අසුචි වගේ දෙයකින් නම් ඇත්තටම මොකද වෙන්නේ? මේ අර පිළිකුල කියන එක හොඳට ප්‍රකට වෙනවා. හැබැයි ඒකේ පිළිකුලද පටිගයද කියලාත් බලන්න ඕන. තේරෙනවනේ? Taman තව කෙනෙකුට මොකද වෙන්නේ? ඒකේ පටිගය ඇති වෙලා ඊයා කියන එකක් එනවා. ඊයා කියන තත්ත්වෙ එන්නේ නැතුව අපොයි මේක වැඩන්නේ ඊයා කියලා තත්ත්වෙ හිත ඇතුලේ එන්නේ නැතුව ඇත්තටම මේ සත්වයෝ මෙන්න මෙවැනි කොටස් වලින් යුක්ත පිළිකුල් දේවල් නේද කියලා වැටහෙනවා නම් ප්‍රකට වෙනවා නම් හිතට අන්න ඒක බලන්නයි මම මේ යෝජනා කරන්නේ. දැන් නම් මේ අලුත් දෙයක් කිව්වා එහෙම නෙමෙයි. දැන් ඒ කියන්නේ පොත්වල තියෙන දේවල් ප්‍රතික්ෂේප කරනව නෙවෙයි. අපි දැන් ඇත්තටම අපි ගරු කොට සලකන්නේ රේරුකාණී මහානායක ස්වාමීන්ගේ පොත් ටිකනේ. ඒකේ කිසිඳු තැනක් මම එපා කියලා කිව්වා නෙමෙයි. ඒ කියන්නේ පොතේ තියෙනවා මෙන්න මේ විදියටම තියෙනවා මේ ටික වාක්‍ය ලියාගෙන කටපාඩම් කරගන්න කියලා හොඳයි. හැබැයි ඒ වාක්‍ය ලියාගෙන කටපාඩම් කරගෙන දිගටම ඔබ කටපාඩමින් මේක කිව්වා කියලා ගෙවෙන්නේ නැහැ. මේ ටික කියනකොට තමන්ගේ හිත ඇතුළත යන්න ඕන ඥානයක් නුවණක් ඇති වෙන්න ඕන. මොකක්ද? ඇත්තටම මේ කෙස් කියන එක දිහා බැලෙනකොටම මේකේ තියෙන්නේ පටවි ගතියක්. මේ පටවි ධාතු කලාප සහිත බහුල වෙච්ච තැනක් කියලා අවබෝධයටපත් වුණා නම් එයා ආයසරයෙන් මේ වචන වාක්‍ය කී ඉන්න උමනාවක් ඇත්තෙම නැහැ. ඒතර එයා හිතින් මෙනෙහි කරන්නේ මොකද්ද? S2 පියාගත්තා හෝ S2 පියාගෙන නැතුව හෝ එයා හිතින් මෙනෙහි කරන්නේ මොකක්ද? මේ කෙස් කියන තැන තියෙන්නේ පටවි ධාතු කලාප සමූහයක් මිසක සත්වයක් පුද්ගලයෙක් මමෙක් මෙහි නැත්තේ. ඊට පස්සේ බලනවා ඒකට ප්‍රත්‍ය ටික. ප්‍රත්‍ය මොනවද? ආහාර, කර්ම, ඍතු වගේ ආහාර ඒ කියන්නේ ප්‍රත්‍ය ටික පෙන්වනවා. ඔව්. මේ ප්‍රත්‍ය ටික පෙන්වනකොට තව දුරටත් ඒක ධාතු සමූහයක් තමයි. හැබැයි ස්ථීර වශයෙන් පවතින එකක් නෙවෙයි. ධාතු සමූහයක් තමයි ස්ථීර වශයෙන් පවතින එකක් නෙවෙයි. ඒ කියන්නේ මේ ප්‍රත්‍ය ඇතිකල්හි හටගෙන ප්‍රත්‍ය නැති වෙන විට නැති වෙනවා කියන ධර්මතාවය ප්‍රකට වෙනවා. වායෝ ධාතු ටික මොනවද අම්මා? වායෝ ධාතු උද්දංගම වාතය, අධෝගම වාතය, කුච්චිස වාතය, කොට්ඨාස වාතය, අංගමංගානුසාරී වාතය කියලා කොටස් තව එකක් තියෙනවා. මොකද්ද? ආස්වාස ප්‍රස්වාස වාතය කියලා කොටස් කීයක් තියෙනවද? 6ක් තියෙනවා. මම ඒක ටයිප් කරලා තිබුණා. ඒකේ පොඩි ගැටලුවක් වෙලා. හොඳයි, මම රේරුකාණ චන්දිමල නායක හාමුදුරුවන්ගේ පොතෙන් මාර්ගෙන පෙන්නන්නම් ඒ කොටස් ටික. එතකොට මට කියන්නකෝ බලන්න දැන් මේකේ මේ උද්දංගම වාතය ආදී වාත මොනවද මේ උද්දංගම වාතය කියලා කියන්නේ? උඩට එන වාතය. උඩට එන වාතය කියලා කියන්නේ? ඉක්කා එනකොට දැන් ඉක්කාවක් එනකොට අපිට එනවා නම් එන්නේ මොනවද? උද්දංගම වාතය. මෙන්න මෙතන මේ සඳහන් කරලා තියෙන කොටස උද්දංගම වාතය. ඊට පස්සේ වමනේ එනේ ඊට පස්සේ අපිට උඩට මේ යම්කිසි ආකාරයකට මේ ආහාර ආදී තල්ලු කරලා උඩට එනවා නම් අන්නේ ඔක්කොම මොකද්ද? උද්දංගම වාතය. ඊට පස්සේ අධෝගම වාතය කියලා කියන්නේ මොකක්ද? දැන් අපි දන්නවා දැන් ඕගොල්ලෝ නිකමට හිතනවද චුට්ටක් හරි හිතුනේ නැද්ද මේ දැන් මල මුත්‍රා පහ කරනකොට මේ මල මුත්‍රා ආදිය බටයක් වගේ තැනක තිබිලා මේක තල්ලු කළේ කවුද? නේද? ඊළඟට මුත්‍රා ටික විදින්නේ කොහොමද? මුත්‍රා නිකන් බේරෙනව නෙමෙයිනේ. මේක විදිනවා, තල්ලු කරනවා. කවුද මේක තල්ලු කළේ? ඇත්තටම දැන් උත්තරේ ඉතින් වාතය කියලා කියනවා තමයි. මං අහන්නේ ඒක නෙමෙයි හිතුවද? ඔව් ඒක තමයි මං කියන්නේ. ඔව්.
නෑ ඒක අංගමංගානුසාරී නියම. ඒක නේ මං කියන්නේ. දැන් මං අහන ප්‍රශ්නෙට උත්තරේ දෙන්නකො. මං අහන්නේ ඔයාලට නික්කමට ඕගොල්ලෝ වැසිකිලි කැසිකිලි ගිහිල්ලා වැසිකිලි කැසිකිලි කෘත්‍ය කරන වෙලාවේ නිකමට හරි කල්පනා වුණාද කවුද બોලේ මේක තල්ලු කරන්න කියලා? නෑ. හරි. හිතනේ මං අහන්නේ කල්පනා වුණාද කියන එක. හරිද? බොහෝ අයට ඒ කෘත්‍ය කරගෙන සෝදාගෙන පිරිසිදු වෙනවා මිසක ඒකේ ධර්මඥානය දියුණු කර ගැනීම සඳහා ඇතුළට ගිහිල්ලා බලන්න හිතින් කොහොමද ඇත්තටම මේක කවුද තල්ලු කරන්නේ ਸਰබලධාරී දෙවියන් වහන්සේ තල්ලු කළේ කියලා එහෙම හිතෙන්නේ නැද්ද? එහෙම හිතන්න ඕන. එහෙම හිතනකොට තමයි ඒ කියන්නේ ඇත්තටම අපිට නුවණ නැති කාලේ මුලින්ම තේරෙන්න ඕන කවුද තල්ලු කරන්නේ මේක? කොහොමද තල්ලු කරන්නේ මේක? දැන් ඔය විද්‍යාව ගන්නවනේ ඉතින් පේශි තෙරපීමෙන් මෙහෙම වෙලා මුත්‍රාශය පේශි තෙරපීමෙන් යනවා කියලා. පේශි තෙරපුවේ කවුද? එතන තියෙනව මොකද්ද? වාතයක් ඇවිදින්න ඒ වාත කොට්ටාසයන් මගින් තමයි මේක තෙරපා මෙතනින් අරගෙන එළියට තල්ලු කරන්නේ. බලන්නකො එතකොට මේ ශරීරය කොයි තරම්නම් ආකාරයට මේ වැඩ කටයුතු සිදු කිරීම සඳහා ක්‍රියා කරනවද කියලා. තේරුණේ? චිත්තකිරිය වායෝ ධාතුව ආදී මේ සඳහා කටයුතු කරන ආකාරය හොඳට බලන්න. මොකද්ද කිව්වේ? උද්දංගම වාතය කියලා දුන්නා, අධෝගම වාතය කියලා දුන්නා, කුච්චිස වාතය. කුච්චිස වාතය කියන්නේ මොකද්ද? කුසෙහි ඇති වාතය. කුච්චිස කියන්නේ කුසෙහි ඇති වාතය. බඩවැල් වලට පිටින් තියෙන මේ කුසෙහි ඇති වාතයට කියන කුච්චිස වාතය කියලා. ඊට පස්සේ කියනවා කොට්ටාස වාතය කියලා කියන මොකද්ද? බඩවල් ඇතුලේ තියෙන වායු ධාතුව වායෝ ධාතුව. අංගමංගානුසාරී වාතය කියලා කියන්නේ මොකක්ද? මේ අංගපසංග සොලවීම සඳහා ක්‍රියා කරන්නා වූ මේ අතපය ආදිය සොලවන්න, කට ඇරලා කතා කරන්න මේවට උදව් වන වාතය. ඊට පස්සේ ඕගොල්ලෝ දැකලා තියෙනවද ඔය මේ මොනවාද? වාහනවල බ්‍රේක් සිස්ටම් එක. ඒ වගේම ඔය හයිඩ්‍රොලික් ඔය තියෙන මොනවද මේ බැකෝ යන්ත්‍ර ඒවා උස්සනකොට මේ පැත්තෙන් මෙහෙම එකක් ඇවිල්ලා මෙහෙම තල්ලු කරලා උඩට ගන්නව නේද? ඒ මොකද්ද? එතන එක්ක ඔයිල් එකක් ලික්විඩ් එකක් තියෙන. එහෙම නැත්නම් එතන තියෙන්නේ මොකද්ද? රික්තකයක් තියෙන්නේ. ඒව තල්ලු කරනවා. ඒ තල්ලු කළා තමයි මොකද අර පිස්ටන් එකක් වගේ එකක් තල්ලු කළා තමයි මේව ඔසවන්නේ පහත් කරන්නේ. අන්න ඒ වගේ මේ අංගමංගානුසාරී වාතයත් ඒ වාතය එහෙම ගමන් කරලා තමයි මේවා උත්පාද කරන්නේ, ක්‍රියා කරන්නේ. ඊට පස්සේ ආශ්වාස ප්‍රශ්වාස වාතය කියන එක අපි දන්නවා හුස්ම ඉහළ පහළ ගැනීමේදී ඇතිවන වාතය. දැන් එහෙනම් මෙතන වායු කොටස් කීයක් තියෙනවද? 6ක් තියෙනවා. දැන් ඔක්කොම කීයක් තියෙනවද? 42ක් තියෙනවා. දැන් මේ 42 පිළිබඳවම භාවනා කරනවා නම් 7 අවුරුද්දේ මාස 7ක් භාවනා කරන්න පුළුවන්. බය නැතුව. ඇයි? දැන් එක කොටසක් අරගෙන මම කියවනේ අවුරුද්දක්වත් ප්‍රකට වෙනකම් භාවනා කරන්න කියලා. දැන් අවුරුද්දක් ප්‍රකට කරගෙන අවුරුද්දක් ඇතුළත මේ තනි කොටසින් ප්‍රකට කරගත්තා නම් අනිත් ඒවා ටික ඔක්කොම කරන්න ඕනේද? අනිත් ටික ඔක්කොම කරන්න ඕනේද? නෑ. ඉතින් ප්‍රකට කරගෙන අන්තිමට හොයාගෙන තියෙන්නේ මොකද්ද? අන්තිමට උත්තරේ හොයාගෙන තියෙනවා සත්වයේ පුද්ගලෙක් නෑ කියලා. ඉතින් අනිත් ටිකට දාලා හොයාගන්න තියෙන්නේ ඒකම නම් අනිත් කෑලි වලට එක එකට දදා ඉන්න දෙයක් ඇත්තේම නෑ. කමන්නේ දැන් මට කිසිම ප්‍රශ්නයක් නෑ. හරිද? හැබැයි ඒ පුද්ගලයාට අවබෝධ වෙලා ඉවරයි සත්වයේ පුද්ගලයෙක් මේ තුල නැහැ කියලා. ඒ කියන්නේ මං කියවනේ අර මුලින්ම කුරුල්ලට ගිහිල්ලා මේක කොටනකොට එයාට අවබෝධයක් නැති නිසානේ කොටන්නේ. හැබැයි මිනිස්සයා බවට පත් වෙනකොට අපිට ඒක අවබෝධය තියෙනවනේ. දැන් ආයසරයක් එක කණ්ණාඩියකින් මූණ බලලා දැන් අවබෝධයෙන් බලනවා. ඊළඟ කණ්ණාඩිය ගාවට යනකොට ආයසරයක් පොතකින් කියවලා එන්න ඕනද මේකේ ඉන්නේ මං තමයි කියලා. නෑනේ. හරිද? ඒ නිසා හැමතිස්සෙම මේ පැවතුණු නුවණ කියන එක අදාළ ස්ථානයට යොදා ගන්නයි තියෙන්නේ. කෙස් වලට බලපු එකම තමයි ලොන් වලට තියන්නේ. ලොන් වලට බලපු එක තමයි නිය වලට තියන්නේ. නිය වලට බලපු එක තමයි දත් වලට තියන්නේ. තේරුණානේ? එහෙනම් මේ හැම තැනකටම එකම නුවණ විහිදුවන්නයි ආට තියෙන්නේ. හොඳයි. එහෙමනම් දැන් අපි මේකෙන් අනතුරුව අපි කල්පනා කරමු මෙන්න මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන කොටස් ටික අරගෙන යම් කිසි කෙනෙක් මේ සත්පුද්ගල භාවයේ දුරු කරගන්නකොට එතෙන්දී අපිට මතුවෙන අර භාවනා කරද්දි මතුවන ගැටලු කීපයක් පිළිබඳව මම කිව්වා ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට මෙන්න මේ කරුණු කාරණා ටික කෙනෙකුට නිතර දෙවේලේම මේ ඇතිවෙන භාවනාව වර්ධනය කරගන්න මතුවන ගැටලු කීපයක් මම ලියාගත්තා. එකක් තමයි සාමාන්‍යයෙන් දැන් රේරුකාණ සංසගේ පොතේ සඳහන් කරලා තියෙනවා පැය භාගයක්වත් අවම වශයෙන් දවසකට භාවනාව වඩන්න කියලා. පැය භාගයකට වඩා කරනවා නම් ඒක බොහොම
හොඳයි කියන එක තමයි මතක් කරන්නේ. එතකොට මේ පැය භාගයකට වඩා කරන භාවනාව කවර භාවනාවක්ද? දැන් සමහර අය පැය 2-3 කරනවා. කරන්නේ මොන භාවනාවක්ද? සමත භාවනාවක් විතරයි. ඒ සමත භාවනාවෙන් ගන්න උපරිම දේ මොකද්ද කියලා ඇහුවත් එයා දන්නේ නැහැ. ඒක තමයි තියෙන ලොකුම දුර්වලතාවය. දැන් අපි හිතමු සමහර අය මට අවිල්ල කියනවා සාමීනි අපි දවසට පැය 4ක් භාවනා කරනවා. මොනවද මහත්තයා කරන්නේ? නෑ සානස මං ඉතින් බුද්ධානුස්සතිය වඩනවා. නරකද? හොඳයි. හැබැයි බුද්ධානුස්සතිය වඩලා එයා විදර්ශනා භාවනා කරන්න අවම වශයෙන් අභිධර්මයේ නාම ධර්ම ටිකවත් ඉගෙනගෙන තියද ඇහුවොත් නෑ අපි අභිධර්මය නම් දන්නේ නෑ සායනාස. ඒතර මං අර මොකක් කරන්නද දැන් හිතන් ඉන්නේ? දැන් මොකටද ඕක කළා? තේරෙනවද කියන එක? දැන් මම දන්න සමහර ඇත්තටම අපේ කනගාටුවක තියෙනවා මේ වර්තමාන කාලේ බොහෝ ස්වාමින් වහන්සේලාත් අර භාවනා මධ්‍යස්ථානය කියලා හොයාගෙන ගිහිල්ලා දින 10 ප්‍රෝග්‍රෑම් එක ඒක හරිය නිකන් ආඩම්බරෙන් කියන අපි දින 10කට වාඩි වුණානේ භාවනාවට. අපි 20ක දැන් කරන්නේ. අපි දැන් දින 30ක කරන්නේ. හරිද? දැන් දින 30ෙම මොනවද කරලා තියෙන්නේ? අභිධර්මයේ කරලා නැහැ. අභිධර්මයේ දැන් ධම්මසංගණී කරලා තියෙනවද? චිත්තකාණ්ඩේ දන්නවද? එතකොට පරමාර්ථ ධර්ම ප්‍රකට කරගෙන තියෙනවද? ඇත්තේම නැහැ. එතකොට නිකන් මේක බුද්ධ ශාසනය නෙමෙයි නිගණ්ඨ ශාසනය වගේ. දැන් බුද්ධ ශාසනයේම පැවිදි වෙලා දැන් භාවනා මධ්‍යස්ථානයකට ගිහිල්ලා කරනවා නම් අවම වශයෙන් මේ භාවනා මධ්‍යස්ථානේ තියෙන්න ඕන මොනවද? අභිධර්මයේ පරමාර්ථ ධර්ම ටික උගන්වන්න ඕන. ඒ භාවනා මධ්‍යස්ථානයේ ලොකු පාලකයා කවුරු හරි. ඒ පාලනය කරන කෙනත් අභිධර්මයේ ප්‍රතික්ෂේප කරනවා. අභිධර්මයේ පිළිගන්නේ නැහැ. එතකොට අභිධර්මයේ ප්‍රතික්ෂේප කරන තැනක 7 අවුරුද්දයි මාස 7ක් භාවනා කළත් වැඩක් වෙනවද මහත්තයා? වැඩක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අර නිගණ්ඨයෝ වගේ මෙහෙම නැත්නම් අන්‍ය තීර්ථකයෝ වගේනේ. ඒ නිසා අපි දැනගන්න ඕනි කොතන හරි භාවනා කරනවා නම් ඒ භාවනාව අපිට සමෘද්ධ වෙන භාවනාවක් වෙන්න ඕන. අපිට නාම රූප ධර්ම පරමාර්ථ ධර්ම ප්‍රකට කරගන්න පුළුවන්කම තියෙන්න ඕන. එහෙම නැත්නම් ඒ ගුරුවරුන්ගෙන් අහලා දැනගන්න ඕන ස්වාමීනි එහෙම නැත්නම් ගිහි කෙනෙක් නම් මහත්තයෝ අපිට මේ අභිධර්මයේ තියෙන පරමාර්ථ ධර්ම ටික උගන්වනවද? ඒ භාවනා වැඩසටහනේ එක දවසක් එක පැයක් එක දවසකට එක පැයක් හරි අපිට දෙනවදනේ? පරමාර්ථ ධර්ම ගැන කියලා දෙන්න ප්‍රශ්නයක් අහන්න. ඒව නැහැ. ඒ නිසා මතක තියාගන්න ඕනේ අන්න ඒ දෝෂය තියාගෙන ඕගොල්ලෝ සමත භාවනාව විතරක් වඩනවා නම් මේක පැය භාගයක් නෙවෙයි මුළු දවසේම භාවනා කළත් ඒකෙන් ඕගොල්ලන්ට යම් ප්‍රයෝජනයක් තියෙනවා. සිතේ සමාධිය ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. මම ඒක නැහැ කියලා කියන්නේ හැබැයි ඒ සමාධිය කුමක් පිණිසද? දැන් ඇත්තටම මේ විදර්ශනා භාවනා පොතේ රේරුකාණ ස්වාමීන් සඳහන් කරලා තියෙනවා වර්තමාන කාලයේ වෙනකොට නම් මේ සමත භාවනාව විතරක් කර ඉන්න යන්න එපා. මොකද හේතුව ධානයක් උපදවාගෙන ඒ ධානයේ විපස්සනාවට නංවලා ගන්නවා කියන එකට ලොකු කාලයක් ගත වෙනවා. ඒ නිසා වර්තමාන කාලේ ඒක කරන්නේ නැතුව පුළුවන් තරම් මොකද කරන්න කියන්නේ? එක්ක සුස්ක විපස්සනාව කරන්න. එහෙම නැත්නම් සමත විදර්ශනා යුගනද්ද ක්‍රමයට කරන්න. දැන් සමත විදර්ශනා යුගනද්ද කරන ක්‍රමය කොහොමද කරන්නේ? එකක් තමයි අම්මා අපිට පුළුවන් මොකක් කරන්නද? දැන් සමතේ කරන විනාඩි 10ක් කරනවා විනාඩි 10ක් කරලා ඊට පස්සේ මොකද වෙන්නේ? විදර්ශනා කරනවා. ඒක කොහොමද කරන්නේ? අනික් ක්‍රමයක් කියලා දීලින්න. තව එක්කෙනෙක් කරනවා මාසයක් දැන් සතියක් සමත භාවනාව දියුණු කළා ඊට පස්සේ හිත හොඳට හදාගෙන ඊළඟට මොකද වෙන්නේ? හැම දවසකම සමතය කරමින් විදර්ශනා කරනවා. මුල් මාසෙම කරලා තියෙන්නේ සමත භාවනාව. ඒ කියන්නේ එයා හදාගත්තා සමතේ ටිකක් මේ අපි කියන්නේ වර්ධනය කරගත්තා. වර්ධනය කරගෙන ඒ වර්ධනය වූ සමතයෙන් යුක්තව සමත කරගත්තා වූ සිතින් යුතුව මොකද කරන්නේ? විපස්සනාවට නංවනවා. ඊළඟට මතක තියාගන්න ඕනේ මේ සමත භාවනාව විපස්සනාවට හරවනවා කියලා කතාවක් ඇත්තේ නැහැ. දැන් සමහර වෙලාවට බුද්ධානුස්සතිය විපස්සනාවට හරවනවා. දැන් හරවනකොට හරි පරිස්සමෙන් හරවන්න ඕනේ මොකද හැප්පෙන්න පුළුවන් දෙපැත්තේ. හරිද? ඇයි සමත මේ බුද්ධානුස්සතිය විපස්සනාවට හරවනවා. බුද්ධානුස්සතිය කියන්නේ සමත භාවනාවක්. සමත භාවනාව කියන්නේ විපස්සනා භාවනාවක් නෙමෙයි. අම්මා කියන්නේ තාත්තා නෙමෙයිනේ. දැන් ඔයගොල්ලෝ ගෙදර ගිහිල්ලා අම්මට තාත්තා කියනවද? නෑනේ. ඉතින් අම්මා කියන්නේ අනෙකෙක් තාත්තා කියන්නේ අනෙකෙක්. විපස්සනාව කියන්නේ සමතේ නෙමෙයි සමතේ කියන්නේ විපස්සනාව නෙමෙයි. ඉතින් සමත භාවනාව කරලා ගත්ත සමත වූ සිතින් යුක්තව ඔබට ඕනෑම අරමුණක් අරගෙන විපස්සනා කරන්න පුළුවන්. මෛත්‍රී භාවනාව අරගෙන විපස්සනාවට හරවන්න යන්න එපා. ඒක වැරදි. හරි? මෛත්‍රී භාවනාව කරලා ගත්ත සමතෙන් යුතුව විපස්සනාවට නංවන විපස්සනා අරමුණක් අරගෙන වෙන ඕනෑම අරමුණක් අරගෙන ඒක විපස්සනාවට නැංවීමයි කටයුත්තේ.
හරි. එතකොට පැය භාගයකට වඩා භාවනාව වඩන්න ඒක මතක තියාගන්න ඕන. එතෙන්දී පළවෙනි විනාඩි 10 විතර හිත එකඟ කරගන්නා වූ සමත භාවනාවක් කළා 10 15 කමක් නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? එකඟ වූ සිතින් යුතුව මොකද කරන්න ඕන? අර විපස්සනා ආරම්මණයක් අරගෙන ඒ ආරම්මණය විපස්සනා කරන්න ඕන. ඔයාලට මම යෝජනා කරනවා මෙන්න මේ වගේ එකක්. ඔබට හොඳටම කේන්ති ගියපු අවස්ථාවක් මතක් කරගන්න. ඔබට හොඳටම රාගය ඇති වෙච්ච අවස්ථාවක් මතක් කරගන්න. මම අවස්ථා දෙකක්. භාවනාවට වාඩි වෙලා මං කිව්වා පැය භාගයක්වත් භාවනා ඊට වඩා වැඩිපුර හෝ භාවනා කරන්න. පළවෙනි විනාඩි 10 15 සමතයක් කල්ලිවල හිත එකඟ කරගන්න. ඊළඟට විදර්ශනා අරමුණක් ගන්න. මං කිව්වා ඔබට මේක ප්‍රකටව ඔබට බලා ගන්න පුළුවන් අවස්ථාවක් තමයි හොඳට දැඩිව රාගය ඇති වෙච්ච අවස්ථාවක් හෝ දැඩිව ද්වේෂය ඇති වෙච්ච අවස්ථාවක් සිහිපත් කරගන්න. හරිනේ? ඒ කියන්නේ මේක මේ බලෙන් කරන මගේ ක්‍රමයක්. හොඳේ? බලෙන් කරන මගේ ක්‍රමයක්. ඒ කියන්නේ දැන් තැටිය රත් වෙච්ච වෙලාවේ වතුර දැම්මහම නිමෙන ප්‍රමාණය පේන වැඩිනේ. ඒ මම හිතන ක්‍රමයක්. හරිද? ඉතින් ඒ නිසා ඕගොල්ලෝ මේක කරලා බලන්න. එතෙන්දී ඒක ඕගොල්ලන්ට ප්‍රත්‍ය නොවේ නම් ඕගොල්ලෝ සාමාන්‍ය අරමුණක් අරගෙන කරන්න. දැන් මම මේ කියන්නේ මට ගැළපෙන ක්‍රමයක් මම මේ කියන්නේ. දැඩිව රාගය ආපු අවස්ථාවක් සිහිපත් කරගන්න. එතකොට මොකද වෙන්නේ? ඔන්න නැවතත් ඒ අරමුණ ඇවිල්ලා පුරිමා අකුසලා ධම්මා පච්චිමානං අකුසලානං ධම්මානං ආසේවන පච්චේන පච්චයෝ කලින් කරගත්තු අකුසල ධර්මයක් දැන් මේ වෙලාවේ මතක් කරනකොට මොකද වෙන්නේ? ඒ අකුසල ධර්මයේ උපදීම සඳහා ආසේවණය වෙනෝනේ. ආසේවන වෙලා උඩට එනවා. හරිනේ? දැන් එතකොට කියයි ඔන්න ස්වාමින්වහන්සේ ඉතින් අකුසල ධර්මයන් නැති කරගන්න උදව් කළා කියලා. නෑ දැන් කරන්න හදන්නේ මොකද්ද? මේක ප්‍රායෝගිකව මේ පුහුණු කරන්න බලන්නේ හිත රාගය ඇතිවන අවස්ථාවක් අරගෙන ඒක නිමන්න පුළුවන්ද නිමෙනකොට දැනෙනවාද කියන එක බලන්නත් එක තමයි මේක කරන්නේ. හරිනේ? හරි. දැන් මම නැවතත් කියනවා මේක පුද්ගලිකව මම අත්හදා බලපු ක්‍රමයක් නිසා මම කියන්නේ ඒක යම් කිසි කෙනෙකුට ගැලපෙන්නේ නැත්නම් ඒක අතහැරලා දාලා Tamanට පුද්ගලිකව ගැලපෙන ක්‍රමයක් කරන්නයි කියන එක මම යෝජනා කරනවා. එතකොට විදර්ශනා ආරම්මණයේ වශයෙන් ද්වේෂයක් ඇති වෙච්ච අවස්ථාවක් ගමුකෝ. හොඳට මතක් කරනවා Tamanට ජීවිතේ හොඳටම කේන්ති ගියව අවස්ථාව. එහෙම අවස්ථා නැතුව නෙමෙයිනේ අපිට හැමෝටම තියෙනවා. එහෙම එක අවස්ථාවක් ගන්නවා. මම රාගයේ අවස්ථාව කියන්නේ මොකද හේතුව කට්ටිය මන් දිහා වැරදියට බලනවා එතකොට. ඒ ඕන තරම් ඕගොල්ලන්ට ගෙදරදී තියෙනවනේ මම අර ද්වේෂය ගැන කියලා දුන්නාම රාගය ගැනත් එහෙම දාලා බලන්න. හරිනේ? හොඳට කේන්ති ගියපු අවස්ථාවක් බලලා ඉවර වෙලා ඇත්තටම බලන්න මේ අවස්ථාවේ තියෙන නාම රූප ධර්මය මොනවද කියලා. රූප ධර්මය එතෙන්දි ප්‍රකට වෙන්නේ නැත්නම් නාම ධර්ම ටික හරි බලන්න. මොකද්ද නාම ධර්ම ටික? එතන ඇති උනේ ද්වේෂ සහගත සිත් පරම්පරාව. ද්වේෂ සහගත සිතක් කියලා ගත්තොත් වැරදි. ද්වේෂ සහගත සිත් පරම්පරාව. සිත් ගොඩක් ඇති වුණා. මේ ද්වේෂ සහගත සිත් කියන ටික ඇති උනේ මොකක් නිසාද? අර ආරම්මණය නිසා. දැන් අපි හිතමුකෝ මෙහෙම. තමන්ගේ ස්වාමි පුරුෂයා තමන්ට බැනපු අවස්ථාවක් මතක් කරගත්තා. ඒ වෙලාවේ කේන්ති ගියා. දැන් ස්වාමි පුරුෂයා නොබනින වෙලාවෙත් කේන්ති යනවද? නෑ. බනින්න ලද්ද කේන්ති ගිහිල්ලා රවපු ආරම්මණය නේද? අන්නේ ආරම්මන ප්‍රත්‍යයෙන් තමයි මේක හටගත්තේ. එහෙනම් දැන් පෙන්නවා මේකට හේතුව මොකක්ද? ආරම්මණය. මේ ආරම්මණය දැන් උදාහරණයක් වශයෙන් හිතමු. ඔයාට කෝම එකක් හැදිලා. ඔයා මෙහෙම සැටි හාන්ස් වෙලා ඉන්නවා. අර ගෙදර මහත් ඇවිල්ලා රවනවා, බනිනවා, ඔරවනවා, උඩ පනිනවා. දැන් ඔයාට ඉස්සරහ මෙතන දේශීතක් ඇතිවෙනවා. මොකද මේ ආරම්මණය ආවේ නෑ. මහත්යම තමයි එතන ඉන්නේ. මහත්යම තමයි නටන්නේ. මහත්යම තමයි බනින්නේ. හැබැයි පේන්නේ නැත්නම්, අරමුණුනේ නැත්නම් දේශය හටගන්නේ නෑනේ. එහෙනම් දැන් ඔබ පෙන්නවා මේකේ ප්‍රශ්නය මොකක්ද? ආරම්මණයයි. මේ ආරම්මන ප්‍රත්‍යයෙන් උදව් කරලා නිසා තමයි මේ දේශසහගත සිත් ටික ඇති වෙලා තියෙන්නේ. එහෙනම් මේ ද්වේෂසහගත සිත් කියන ඒවා ආරම්මන ප්‍රත්‍යයෙන් හටගත්තා වූ සිත් ටිකක් මිසක ඒක මට ඇති වෙච්ච දෙයක්, ඒක මම ඇති කරගත්ත දෙයක් නෙමෙයි. ඒක මම නෙමෙයි. පැහැදිලි? එතකොට අන්නේ නිස්සත්ත්ව බව, මම නොවන බව හිතට පෙන්නලා වටහලා දෙනකොට ඉබේම වගේ නිකන් අර රත් වෙච්ච තැටියකට වතුර වැටුණා වගේ හිමීන් නිමිලා යනවා. ඕක කලේ මොන වෙලාවේද? භාවනා කරන වෙලාවේ. ඕක කලේ මොන වෙලාවේද? භාවනා කරන වෙලාවේ. දැන් හොඳයි සාමාන්‍ය ජීවිතය ගත කරනකොට ඔබට කේන්ති යනවද නැද්ද? කේන්ති එනවනේ. අන්නේ වෙලාවෙත් ඕක දාලා බලන්න. ඒ දාලා බැලුවහම පස්සේ මොකද වෙන්නේ? අර වෙලාවේ පුහුණු කරපු එක මෙතෙන්ට හරියටම වැඩ කරනවා.
ඩ්‍රයිවිං ලයිසන් තියෙන අය උස්සන්න බලන්න. දැන් ඩ්‍රයිවිං ලයිසන් ගත්තේ පාරේ පැදලාද ග්‍රවුන්ඩ් එකක පැදලාද? ඈ? ග්‍රවුන්ඩ් එකක පැදලා. ග්‍රවුන්ඩ් එකක පැදලානේ පුරුදු උනේ. හරිද? නෑ සාමාන්‍යයෙන් ලර්නර්ස් වල කරන්නේ මොකද්ද? හිස්තැනක් තියෙන ග්‍රවුන්ඩ් එකක දාලා පැදලා තමයි පාරට දාන්නේ. දැන් මුලින්ම පාරට දැම්මම මොකද වෙන්නේ? ඈ? ඔක්කොම ටික යට කරගෙන යයි නේද? එසා මුලින්ම පහසු තැනක පුරුදු කළා ඊට පස්සේ දානවා පාරට. ඒ වගේ මේ අපි කරන විදර්ශනාවත් මොකද කරන්නේ? අපි ග්‍රවුන්ඩ් එකක වගේ නිදහස් තැනක S2 පියාගෙන හරි නේද? පහසුවෙන් ඉන්න වෙලාවක සමත භාවනාවකුත් කරලා හිත එහෙ මෙහෙ දුවන්නේ නැති කරලා අර ග්‍රවුන්ඩ් එක වගේ නිදහස් පරිසරයක් හදලා දීලා වෙන වාහන එන්නේ නැහැ, හැප්පෙන්නේ නැහැ නේද? ඉස්සරහට මිනිස්සු එන්නේ නැහැ. මොකද කරේ? සම්පූර්ණ නිකන් කර්ෆියු දාලා වගේ කවුරුත් නැහැ. දැන් වාහනේ ඕන තරම් පැද්දට ප්‍රශ්නයක් නැහැ. රවුම් ගහ ඉන්න පුළුවන් ග්‍රවුන්ඩ් එකේ. පැහැදිලිනේ? ඒ වෙලාවේ අරමුණක් අරගෙන ඒ අරමුණ තලතලා විදර්ශනා කර තලතලා මොකද්ද කරන්නේ? ඒකේ තියෙන දැඩි බව නැති කරනවා. පැහැදිලිද? ඒ දැඩි බව නැති කරලා ඒක තලලා ගත්ත ආභාසය නිසා ඔයාට සාමාන්‍ය ජීවිතේ එවැනි නැවත අරමුණක් එනකොට, ද්වේෂ අරමුණක් එනකොට ඒකට දැම්මා. දැම්මහම බලා ඉඳිද්දි නිවෙනවා. අර වෙනදා ඒවට එකට එක කියාගෙන ගියපු ගතිය, කට ගහගෙන ගියපු ගතිය, එකට එක කරපු ගතිය සියල්ලම මොකද වෙන්නේ? හිමීන් ඩිපොසිට් වෙනවා. හිමීන් තැම්පත් වෙනවා, මිදෙනවා. තේරුණාද කියන එක? ඒ මිදෙන්නේ මොකක් නිසාද? අන්න අර පුරුදු කරපු නිසා. අනිත් එක හොඳට මතක තියාගන්න. සමහරුන්ගේ මිදෙනවා මෛත්‍රී භාවනාව කරපු නිසා. ද්වේෂය මිදෙනවා. හැබැයි ඒ මෛත්‍රී භාවනාව කරලා එන ද්වේෂයේ මිදීම తాවකාලිකයි. తాවකාලිකයි කියලා කියන්නේ දැන් ඔයා ඒකට ඒ කියන්නේ අරක වෙනුවට මේ වෙන එකක් දාලානේ තියෙන්නේ. ද්වේෂය වෙනුවට අද්වේෂය දාලා තියෙන්නේ. එකක් කොපි පේස්ට් කරලා තියෙන්නේ. මේක එහෙම නෙමෙයි. ද්වේෂයම, රාගයම, මෝහයම ඒ සියල්ල කපා හැරලා තියෙන්නේ. එන්න එකම නැති කරලා තියෙන්නේ. එන එකටම පහර ගහලා තියෙන්නේ. ඒකනේ මම අල්ලගෙන තලනවා. අරමුණක් අරගෙන හොඳට මොකද කරන්නේ? පැත්තක තියාගෙන තලනවා. හොඳට කාලා නැති කරලම දානවා. ඒකට සම්පූර්ණයෙන්ම පෙන්නන උපාසකම්ම මොකද්ද කරන්නේ? සම්පූර්ණයෙන්ම පෙන්නනවා යථා භූතය ඇත්ත ඇති හැටියෙන් පෙන්නන මේක මේ හිතක්. මේ හිත මොකක් නිසා ඇති වෙච්ච එකක්ද? අරමුණක් ආරම්මණයක් නිසා ආරම්මන ප්‍රත්‍යයෙන් ඇති කරපු දෙයක්. දැන් ඔයකට ආරම්මන ප්‍රත්‍ය නෙමෙයි සාජාත ප්‍රත්‍යත් වෙන්න පුළුවන්, උපනිශ්චය ප්‍රත්‍ය වෙන්න පුළුවන්, නිශ්චය ප්‍රත්‍ය වෙන්න පුළුවන් නේද? විවිධ ප්‍රත්‍ය වෙන්න පුළුවන්. නිශ්චය ප්‍රත්‍ය නේ මං කියන්නේ ආරම්මන ප්‍රත්‍ය වෙන්න පුළුවන් නේ. අධිපති ප්‍රත්‍ය වෙන්න පුළුවන්. ආරම්මන අධිපති නේ. ඔය ආදි වශයෙන් වෙනත් ප්‍රත්‍ය වෙන්න පුළුවන්. හැබැයි අපි එකක් ගත්තනම් එකෙන් අපිට මිදෙනවා නම්, එක බලනකොට අපිට ගැලවෙනවා නම්, ආත්ම දෘෂ්ටිය කැඩෙනවා නම් ඇතිනේ ඉතින්. ඔක්කොම බල ඉන්නේ කියලා කතාවක් නෑ මේකේ. පැහැදිලිද? ඒ නිසා දැන් තේරුම් අරගන්න මෙන්න මේ විදිහට අපිට අපේ සිතට මේ අරමුණු වල තිබෙන එහෙම නැත්නම් මේ තිබෙන චිත්තචෛතසිකයන්ගේ තිබෙන මමය කියලා ගන්න ගතිය හෝ රූප ටික අරගෙන මමය කියලා කියන ගතිය ගෙවන් වෙන විදිහට ගෙවෙන විදිහට බලන්න හිත පුරුදු කරන්න ඕන. ඊළඟට ජනශූන්‍ය ස්ථානයක් භාවනාවට තෝරා ගන්න ඕන කියලා ඔයත් කොහොමද දන්නව? ඒක ඉතින් ලියාගත්තත් එකයි නැතත් එකයි සාමාන්‍ය පරිසරයේ මොකද්ද? ජනශූන්‍ය ස්ථානයක් තියෙන්න ඕන. දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? ස්වාමීන් වහන්සේ ඉතින් ඔබ වහන්සේලාට නම් ජනශූන්‍යයි අපිට මොකද වෙන්නේ? ජනගහනයි. ඇයි? gedara ඉන්න වෙන්නේ. මොකද? මහත්තයා ඉන්නවා, දරුවෝ ඉන්නවා. අල්ලපු gedara අය ඔක්කොටම වඩා කෑ ගහනවා. සෙටප් එක මුළු ගමටම හෙන්න දාන්නේ. එහෙම නෙනේ. එතකොට මොකද කරන්නේ? දවසේ යම් වෙලාවක් තෝරගන්න වෙනවා. ඒ අයට හානියකුත් නොවන, Tamanට හානියකුත් නොවන වෙලාවක් තෝරා ගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ කෙනා Tamanට ගැළපෙන විදිහටයි කටයුතු කරගන්න වෙන්නේ. පැහැදිලිද? දැන් අපි හිතමු දැන් අපි කිව්ව හැමෝම පාන්දර 4:00 නැගිටලා භාවනා කරන්න කිව්වොත් සමහර ගෙවල් වල 4:00 තමයි යන්න පටන් ගන්න. එතන මොකද වෙන්නේ? අර ඔඩ්ඩු සිටාන් වගේ යුද්ධේ වගේ ඒ හරියේ. ඉතින් ඒ නිසා බෑ එතන කරන්න. ඒ නිසා අපි Tamanට ගැළපෙන වෙලාවක් තෝරාගෙන ජනශූන්‍ය පරිසරයක් හදාගන්න කියන එකයි මේකේ යෝජනාව. ඊට පස්සේ පිරිසිදු
කය පිරිසිදුව තියාගන්න ඕන. පරිසරය පිරිසිදුව තියාගන්න ඕන. දැන් සමහර අය භාවනා කරන්න ගන්නවා ඇඳේ භාවනා කරන්න ගත්තාම ටික වෙලාවක් යනකොට සමතය කරගෙන යනකොට සමතේදී හිත දියුණු වෙනකොට මොකද වෙන්නේ? අර මෙට්ටේ තියෙන කුණු ගඳ එනවා. ඒතර භාවනාව සම්පූර්ණයෙන්ම ඉවරයි. තේරුණාද? සාමාන්‍ය වෙලාවෙදී නිදා ගන්නකොට ඒ කුණු ගඳ එන්නේ නැහැ. පුස් ගඳ එන්නේ නැහැ. දාඩිය ගඳ එන්නේ නැහැ. හැබැයි භාවනා කළ චුට්ටක් හිත සමත වෙනකොට අර ගන්ධයන් දෙගුණ තෙගුණ වෙලා එන්න පටන් ගන්නවා. තේරෙනවනේ? ඊට පස්සේ සමහර අය දහදියත් එක්කම මොකද වෙන්නේ? භාවනා කරන්න පටන් ගන්නවා. සමහර අය දත් ටික මදින් නැතු උදේ පාන්දර භාවනා කරන්න පටන් ගන්නවා. ඒව සුදුසු නෑ. මොකද හේතුව භාවනා කරන්න පටන් ගන්නකොට නම් ප්‍රශ්නයක් නෑ. හැබැයි භාවනා කරගෙන චුට්ටක් යනකොට අර කුණු කෙල ගන්ධය හොඳට ප්‍රකට වෙලා අප්පිරිය වෙලා භාවනාව එපා වෙනවා. එසම මේ මූල පරිසරයක් සකස් කරගන්න ඕන නිසා තමයි කිව්වේ මොකද්ද? තමන්ගේ කයත් පිරිසිදුව තියෙන්න ඕන. තමන් භාවනා කරන පරිසරයත් පිරිසිදුව තියෙන්න. ඇත්තටම හොඳයි අපි තමන්ගේ ගෙදර බුදු පහන තියෙන ස්ථානයේ හෝ එවනම් බුදු කාමරයක් තියෙනවා නම් ඒ වගේ තැනක නේ සමහර ඇත්තටම ඒ වගේ තැන් හදාගෙන ඒ පරිසරය බොහොම පිරිසිදුව තියාගෙන ඉන්නවා. ඒක බොහොම වටිනවා මේ භාවනාවට. සමහර තැන්වල එහෙම නැහැ. ඉතින් ඒ නිසා එවැනි පරිසරයක් හදාගන්න තමන් උත්සාහවත් වෙන්න ඕනේ. ඒකෙන් අදහස් කරන්නේ අද ගෙදර ගිහිල්ලි වෙරලා ගෙදර සම්පූර්ණ පරිසරය වෙනස් කරගෙන මිනිස්සයටත් බැනලා මේ බුදු කුටියක් හදන්නේ නැද්ද මොකද කියලා යුද්ධ කරන්න නෙමෙයි. තියෙන තැන පිරිසිදු කරගෙන හොඳට පිරිසිදුව හදාගන්න. දැන් සමහර ගෙවල් තියෙනවා හතර පාය වගේ. කිසිදු ලෙසකවත් අස්පස් කරන්නේ නැහැ. හැබැයි උපාසකම භාවනා කරනවා. කොහොම කරනවද කියලා අපිට නම් හිතා ගන්න බෑ. තේරෙනවනේ? ඇඳුම් කැඩුම් ඔක්කොම මේසේ උඩ ඇඳ උඩ හැබැයි උපාසකම්ම භාවනා කරනවා. ඒ කරන භාවනාව ගැන හිතා ගන්න පුළුවන් පරිසරයත් එක්ක බැලුවා. ඒක සමහර වෙලාවට කරලා තියෙන්නේ මෙහෙම කරගෙන බුදියගෙන. ඒසා ඉස්සෙල්ලම පරිසරය බොහොම පිරිසිදු කරනවා. සුවඳ කූරු සුවඳ වර්ග නිතර දෙවේලේ ඒ පරිසරයේ Tamanට තියෙනව නම් Tamanගේ භාවනාව සමෘද්ධ කරගන්න බොහොම පහසුයි. හරි? ඊට පස්සේ හැකිතා ගුප්තව භාවනා කරන්න ඕන. ඒ කියන්නේ හැකිතා ගුප්තව කරන්න කියලා කියන්නේ මේ ඒක නිකන් අර පත්තරේ දාලා නේ නිවුස් පේපර් එක මොකද්ද මේ ටීවී එකේ දාලා භාවනා කරන්න යන්නේ. ඊට පස්සේ පාර මැද්දට ඇවිල්ලා භාවනා කරන්න යන්නේ. හරිද? දැන් සමහර තැන්වල තියෙනවා මේ ඒ භාවනා මම ඒවට කියන්නේ මේ සමත භාවනා විදර්ශනා භාවනා ප්‍රදර්ශනා භාවනා කියලා මම ඒවට කියන්නේ. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් අපි හිතමුකෝ ගෙදරට එනවා නම් ගෙදරට එන්නකොටම එළියට පැනලා මොකද වෙන්නේ? සක්මන් කරනවා. එයාට කට්ටියට පේන්නේ. හරිද? අපි සක්මන් කරනවා කියලා පේන්නේ. ඊට පස්සේ කවුරු හරි එනෝ දකින්නකොටම සමහර මේ ආරණ්‍ය සේනාසන වලත් තියෙනවා. කවුරු හරි මේ සල්ලි තියෙන උපාසකම්මලා ටිකක් එනකොට මොකද වෙන්නේ? පැනපු ගමන් ගලක් උඩට පැනලි වෙලා භාවනා කරනවා. හරිද? ඉතින් එතකොට මේකට ප්‍රදර්ශනා භාවනා, සමත භාවනා, විදර්ශනා, ප්‍රදර්ශනා භාවනා. කොටස් තුනක් තියෙනවා. හරිද? ඒක මේ විහිළුවට කියන්නේ. හරි. ඉතින් අන්නේ ඒ වගේ වැඩ කරන්න සුදුසු නෑ. හේතුව මොකද්ද? තමන් භාවනා කරලා හිත දියුණු කර ගැනීම කියන එක ඇත්තටම පුද්ගලික කාරණාවක්. ඒක මේ ලෝකයාට කියන්න ගියාට පස්සෙත් නැති වෙනවා. මොකද වෙන්නේ? ඇත්තටම නැති වෙනවා. ඒ කියන්නේ කරගෙන යන එක නැති වෙනවා. තමන්ට කරගන්නම බැරුව යනවා. කරන්න ඒ කියන්නේ ලෝකයට පේන්න ඕක කරන්න ගියාට පස්සේ මොකක් හරි වෙලා ඊට පස්සේ භාවනා කරන්න බැරුව යනවා. ඇස්වහ කටවහ වැදිලා නෙමෙයි ඇත්තටම බැරි වෙනවා ඒක. හරිද? ඉතින් හැකිතා ගුප්තව කරන්න ඕන. අනිත් එක තමයි ඊට පස්සේ ලෝකයා නිකන් මේ එයාට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාව දෙන්න උත්සාහ කරනවා. ඒකට අහු වෙනවා. ඇයි අර භාවනා කරන කෙනාට තාම මිනිස්සු ඇලෙනවනේ. මිනිස්සු ඇවිල්ලා මොකද කරන්නේ? කොහොම හරි මොනවා හරිත් ගෙනත් දෙන්න බලනවා. ගෙනත් දීලා ඊට පස්සේ මොකද වෙන්නේ? අර ඇත්තටම මේ ශුන්‍යාගාරයෙන් පටන් ගත්තේ අන්තිමට කොහෙන්ද බඩු ගොඩක් ගෙනාත් දාලා අරක මැද්දේ භාවනා කරන හාමුදුරන්ට විදියක් ඇත්තෙම නැතු යනවා. ඊට පස්සේ මේ අන්‍යයන්ට නොකියන්න කියලා මං කාරණාව කිව්වනේ මුලින්ම නේද? අන්‍යයන්ට කියන්න එපා. গুপ্তව කරන්න කියන එක මතක් කළා. අත්හදා බැලීම පිනිස භාවනා කිරීමෙන් නතර වෙන්න ඕන. මොකද්ද? සමහර අය භාවනා කරනවා මේ පොඩක් කරලා බලනවා. අත්හදා බලන්න. ඊට පස්සේ සමහර අය අනේ ටිකක් මේ භාවනා කරන එක පිනක්නේ. එසා පින් ටිකක් රැස් කරගන්න භාවනා කරනවා කියලා එහෙම භාවනා කරනවා. ඇත්තටම මේ දෙකම අතහැරලා සුදුසු ක්‍රමය මොකද්ද? මේ සංසාර දුකින් මිදෙන්න ඕනේ කියන පරම පිවිතුරු චේතනාව මුදුන්පත් කරගෙන භාවනා කරන්න පටන් ගන්නවා. ඇත්තටම අවංක චේතනාව මොකද්ද වෙන්න ඕන? මේ සසර දුකින් මිදිලා නිවනින් සැනසෙන්න මම මේ කරන භාවනාව උපකාර වේවා කියලා අවංක චේතනාවක්. ඒක මේ කට වචනින් කිව්වට වැඩකුත් නැහැ. මොකද තියෙන්න ඕන?
හදවතේ තියෙන්න ඕන හරිද කාටවත් පේන්න භාවනා කරන එක නෙමෙයි. හරි? ඊළඟට පින් ටිකක් රැස් කරගෙන දිව්‍ය ලෝක යන්න භාවනා කරනවා එහෙම නෙවෙයි. අනේ ඇත්තටම මේ සංසාරේ මං ආයි ඉපදුනොත් ආයි ඉස්කෝලේ යන්න වෙනවා. ආයි කසාද බඳින්න වෙනවා. නේ? ආයි ඇඳුම් හොයන්න වෙනවා. දැන් මේ ජීවිතේ විඳපු දුක් අන්දරාව කල්පනා කරලා බලන්නකෝ. නේ? කොච්චර බත් කන්නේ නැද්ද? තේරෙනවද කියන එක? දැන් ඕගොල්ලෝ උපාසක අම්මලම නිතර කල්පනා කරලා බලන්න අපි කොච්චර දුක් විඳලා ඇද්ද? කොච්චර බත් අම්බලා දීලා ඇද්ද? ඊළඟ ජීවිතෙත් උපාසක අම්මා මොකද වෙන්නේ? මිනිස්සෙක් වුණත් මේ දුක් අන්දරාව විඳින්න වෙනවනේ නේ. අඩුම ගානේ මේක අඩු කරගන්න. ආත්ම භාව 7කට 8කටවත් අඩු කරගන්න නේ සෝවාන්වත් වුණා නම්. එහෙනම් මෙන්න මේ පරම පවිත්‍ර චේතනාව තියාගන්න ඕන මිනිස්සු අතර මට හිතාන ගන්න බෑ ඇත්තටම. ඒ කියන්නේ සමහර මිනිස්සු එනවා අපි හිතමුකෝ දැන් ඔය අභිධර්මයේ ඉගෙන ගන්නත් එනවා. ඉගෙන ගන්න ඇවිල්ලා පාඩ දෙකක් හොරකම් කරන් යනවා. හරි? එතකොට මොකක්ද මේ මිනිස්යාගේ තියෙන අවංක චේතනාව? නිවන් දැකීම පිණිස නම් යම් කිසි කෙනෙක් මේ ධර්ම මාර්ගයට එන්නේ ඒ මිනිස්යාගේ කිසිදු ආකාරයකට සට කපට බවක් මායාවී බවක් තියෙන පුළුවන් කමක් ඇත්තෙම නෑ. අවංක වෙන්න ඕන. හරිද? දැන් අපි ඔන්න අපි මහාන වෙනවා. මහාන වෙන්නේ මොකටද? සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය. ඊට පස්සේ අපිට මොකක් හරි වස්තුවක් ගෙනල්ලා දෙනකොට ඒකට ඇලිලා තණ්හාවේ මොකද කරන්නේ? අර ඔක්කොම අමතක කරලා දාලි වෙරලා භාවනාව කියන එකත් පැත්තකට දාලා ධර්මය අධ්‍යයනය කිරීමත් පැත්තකට දාලා මානසිකාරයත් පැත්තකට දාලා පරමාර්ථ ධර්ම ඉගෙන ගැනීමත් පැත්තකට දාලා මෙන්න මොහොක හරි අපි හිතමු ආපු උපාසකම්ම කෙනෙක් එක්ක ගියා නම් මොකද වෙන්නේ? දැන් hina වෙන දැන් මං කියන්නේ ඇත්තටම ඕගොල්ලෝ කල්පනා කරලා බලන්නකෝ එහෙම යනව නම් යම් කිසි කෙනෙක් මොකද්ද එතන තිබිලා තියෙන්නේ? ඒ මිනිස්යාගේ අර කියපු ඔරිජිනල් එක ඇතුලේ වැඩ කරලා නැහනේ. මම මේකෙන් මිදෙන්න ඕනේ කියලා නම් මහන උනේ ඒක ඇත්තටම මුලක් තියෙන්න ඕන, මැදක් තියෙන්න ඕන, අගක් තියෙන්න ඕනේ. වෙනස් වෙන්න පුළුවන් අම්මා. සැරින් සැරේ වෙනස් වෙන්න පුළුවන්. මොකද හිත කියන එක එකම හිතක් තියෙනවා කියන එක නෙමෙයිනේ තියෙන්නේ. මේ සිත් කියන ඒවා අපි දන්නවා එක හිතක් පවතිනවා නෙමෙයි. වෙනස් වෙන්න පුළුවන්. එක හිතක ආරම්මන එකක්, තව හිතක ආරම්මනේ තව එකක්. වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අපිට තියෙන්න ඕන මොකද්ද? අදිෂ්ඨානයේ වීරිය තියෙන්න ඕන. අනිත් එක මතක තියාගන්න ඕන හැම තිස්සෙම අපි එකකට සාපේක්ෂව බලන්න ඕන. කාට සාපේක්ෂවද? භාග්‍යතුන් වහන්සේට, ධර්මයට, සංඝයාට සාපේක්ෂව බලන්න ඕන. මගේ භාග්‍යතුන් වහන්සේ රහසින්වත් පව් කරේ නැත්නම් මම මේ එලිපිට පව් කරන පාපකාරයෙක් වෙනවද කියලා නිතර දෙවේලේ සිහිපත් කරන්න ඕන. දසධම්ම සූත්‍රය හරි ලස්සනට තියෙනවා. තේරෙනවනේ? කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමීති පබ්බජිතේන අබින්හම් පච්ච වෙක්කිතබ්බං. නිතර දෙවේලේ ප්‍රත්‍යවේක්ෂා කරන්න කිව්වා. මොකද්ද? කල්යාණං වා හොඳ දේවල් කළත්, පාපකං වා පාපකාරී වැඩ කළත්, තස්ස දායාදෝ ඒකේ දෑවැද්ද අපිට හම්බ වෙනවාමයි. ඒකේ විපාකය අපිට හම්බ වෙනවාමයි. පබ්බජිතේන පැවිද්දා විසින් අබින්හම් පච්ච වෙක්කිතබ්බං. නිතර ප්‍රත්‍යවේක්ෂා කළ යුතුයි, මෙනෙහි කළ යුතුයි කියලා කිව්වා. ඒතර දැන් පැවිද්ද විතරද ඔක් කරන්න ඕනේ? මේ පැවිද්ද කියලා කියන්නේ බුදුහාමුදුරන්ගේ දරුවෝ ටිකට කිව්වේ. ඕගොල්ලෝ බුදුහාමුදුරන්ගේ දරුවාගේ යාළුවෝනේ. හරිද නේද? බුදුහාමුදුරන්ගේ දරුවන්ට දාන ගෙනත් දෙන කට්ටිය ඉන්නේ මේගොල්ලෝ. එතකොට ඕගොල්ලොත් මොකද කරන්න ඕන? අපෙන් යමක් ඉගෙනගෙන ස්වාමීනි ඔබ වහන්සේ යන්නේ හරහටද මාත් යන්නේ හරහට. ස්වාමීනි ඔබ වහන්සේ යන්නේ කෙලින් අපිත් යන්නේ කෙලින්. ඒ විදිහටනේ ඕගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ. නේ? එතකොට මොකද කරන්න? ස්වාමීන් වහන්සේ වමට හැරෙනවා නම් අපිත් වමට හැරෙනවා කියන අර්ථයෙන් ඕගොල්ලෝ කටයුතු කරනකොට ස්වාමීන් වහන්සේ වමට හැරුණේ ඇයි? අන්නේ කාරණාව දැනගෙන නිවන් පිණිස නම් හැරුණේ ඔබත් හැරෙන්න ඕන. එන හැරෙනවාලේ හැරෙන්න එපා. තේරෙනවනේ? හරි. ඊළඟට විශේෂයෙන් මතක තියාගන්න ඕන මේ කොහොම හරි මේ ජීවිතේදීම මාර්ගඵලයක් ලබා ගන්නවා කියන අරමුණ ඇති කරගන්න ඕනේ. මේ ජීවිතේදීම මාර්ගඵලයක් ලබා ගැනීමේ අරමුණෙන් මම මේ භාවනාවට වාඩි වෙනවා කියන අරමුණ තියෙන්න ඕන. දැන් මට සමහර උදවිය ඇවිල්ලා කියනවා ස්වාමින් වහන්සේ මම භාවනා කරන්න පටන් ගත්තා. මම කරේ ආනාපාන සතිය. මේ ආනාපාන සතිය කරගෙන යද්දි ස්වාමින් වහන්සේ මට මුලදී හොඳට පළවෙනි දවසේ ස්වාමීන් වහන්සේ පුදුම විදියට හිත වැඩුණා. මම ස්වාමීන් වහන්සේ පා වෙලා යනවා වගේ මට දැනුණා. හරිම සැහැල්ලුයි. හරිම සැහැල්ලුවක් දැනුණා. ඊට පස්සේ නම් ස්වාමීන් වහන්සේ කවදාවත් ඒක ආවේ නෑනේ. එහෙම අත්දැකීම් තියෙන අය උස්සන්න බලන්න.
يعني භාවනා කරලා නැද්ද මන් දන්නේ ඉඳලා. ඒ කියන්නේ කාලයක් භාවනා කළා නතර කළා ආයි භාවනා කරන්න ගත්තට පස්සේ අර තරම් හිත වැඩෙන්නේ නැහැ. එහෙම අත්දැකීම් තියෙන අය තුස්සන්න බලන්න. ඔය දින්නේ. මොකද ඒකට හේතුව? නෑ ඒක කියන්නේ බලාපොරොත්තු සහිතව වාඩි වීම. මොකද්ද? බලාපොරොත්තු සහිතව වාඩි වීම. දැන් අපි හිතමු අපි වාඩි වෙනකොටම අපිට මොකක්ද දෙන්නේ? බලාපොරොත්තුවක් එනවා ඉස්සල්ලා තිබිච්ච තරමටම ඕන කියලා බලාපොරොත්තුවක් එනවා. ඒ බලාපොරොත්තු තියාගෙනම තටමගෙන වාඩි එන්නේ නැහැ. නිදහසේ නෙමෙයි වාඩි වෙන්නේ. හිර කරගෙන වාඩි වෙන්නේ. ඒ කියන්නේ එයාගේ හිත හිර කරගෙන තියෙනවා මට ඉස්සල්ලා තිබිච්ච එකම ඕන. ඒක එන්නේ නැහැ. ඒකට එයා තටමගෙන තමයි ඉන්නේ. අර හිත නිදහස් වුණාට පස්සේ තමයි වැඩෙන්නේ. දැන් ඔයගොල්ලෝ දන්නවා සරුංගල් අරිනකොට සරුංගල් ඇරලා තියෙනවද? සරුංගල් අරිනකොට මොකද වෙන්නේ? මෙහෙම දැන් නූල තද කරගෙන අල්ලගෙන ඉන්න තාක්කල් යන්නේ නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙහෙම බුරුල් කරලා අතහරිනවා. අතහැරපු ගමන් දෙගුණයක් උඩ යනවා. ඒකට කියනවා නිච්චි දෙනවා කියලා. දන්නේ නැහැ නේ? හරිද? නිච්චියක් දුන්නා නම් ඩබල් උඩ යනවා. එතකොට අන්න ඒ වාගේ අපි මේක මෙන් හිර කරගෙන තද කරගෙන වාඩි වුණාම අපේක්ෂාවක් සහිතව ඒ අපේක්ෂා සහිත බව නිසාම මොකද වෙන්නේ? හිත වැඩෙන්නේ නැතුව යනවා. හිත වැඩෙන්නේ නැතුව යනවා. එසා ඒක මොකද කරන්න ඕන? අතහරින්න ඕන. හැමදාම ලදරු මානසිකත්වයෙන් භාවනාවට වාඩි වෙන්න ඕන. මේකේ ඊතුරු කරුණු ටික මම ගිලම්පස දාණයෙන් පසුව පැහැදිලි කරලා දෙන්නම්. අම්මට ප්‍රශ්නයක් තියෙනවද? ඔව්. ඔව්. අසනීපයක් නිසා නතර කළා. ඊට පස්සේ අන්න හරි. ඒක තමයි මම කිව්වේ. ඒ කතාව තමයි මම දැන් පැහැදිලි කළේ. ඒ தත්ත්වයට එන්න අමාරු මොකක් නිසාද දන්නවද? අර අම්මගේ බලාපොරොත්තුවක් තියෙනවා අනේ මං අර ඒ කාලේ නම් හොඳට කළා දැන් නෑනේ කියලා මොකද නිකන් අඬෝ වැඬියාවක් එක්ක තමයි වාඩි වෙන්නේ. අයියෝ නෑනේ බෑනේ කියලා එහෙම හිතාගෙන වාඩි වුණාන් පස්සේ එන්නෙම නෑ. අර හිර කරලා තියෙන හිත. හරිද? දැන් කල්පනා කරන්නකො මෙහෙම. ඕගොල්ලෝ මෙන්න මෙහෙම ලදරු මානසිකත්වයෙන් වාඩි වෙන්නේ. අපේ අල්ලපු ගෙදර එක භාවනා කරන්නෙම නෑ. මං කරනවනේ. මට චුට්ටක් වැඩුණාම මදයි. අන්න එහෙම ළමා මානසිකත්වයෙන් ලදරු මානසිකත්වයෙන් වාඩි නිතරම ආධුනික මානසිකත්වයෙන් භාවනාවට වාඩි වෙන්න පුදුම ඉක්මනටම අර තත්ත්වයට එනවා. හැබැයි ඒත් හිත යටින් අරක තියෙන්න දෙන්න එපා. හැම තිස්සෙම හිතන්න මොකද්ද? මම තාම බබෙක්. මම තාම ලදරුවෙක් ආධුනිකයෙක්. මේ මදයි. අපේ හිත අපි හැමතිස්සෙම ලද දෙයට සතුටු වෙනවට වඩා නොලද දෙයට දුක් වෙන ගතිය වැඩි. එතනත් ගිහිල්ලා පෙරේතකම. ඒ කියන්නේ ලෝභය. ඒ කියන්නේ දැන් මුලින් ගෙදරට දරුවට ඉඩමට අරහෙට මෙහෙට හැම එකටම ඒ තිබිච්ච තණ්හාව දැන් මොකද වෙන්නේ? දැන් සමාධියට තණ්හායි. දැන් ආපු සමාධියට තණ්හායි. දැන් ඕගොල්ලෝ කල්පනා කරන්න ඕන මොකද්ද? සමාධිය කියන්නේ අනිත්‍ය ධර්මතාවයන්නේ. ඒක නෑ මේගොල්ලන් නිට්ටය වශයෙන්ම තියෙන්න ඕන. දැන් අනිත්‍යතාවය ප්‍රකට කරගන්න යන උපාසකම්ම ඒක නිට්ටයයි. මොකද්ද? මගේ සමාධිය මට තියෙන්න ඕන මෙහෙම මේ බිත්තිය තියලා එන ගැහුවා වගේ මෙහෙම තියෙන්න ඕන කියලා බලාපොරොත්තු. එතකොට අනිත්‍යතාවය ගැන කතාවක් නැහැ නේ උන්දගේ. ඒසම මතක තියාගන්න මේ අනිත්‍යතාවය කියන වචනයක් නෙමෙයි ඒක ප්‍රායෝගික හැම දෙයකටම පරමාර්ථ ධර්ම වූ මේ සියලු දෙයකටම අනිත්‍යතාවය කියන එක පොදු ලක්ෂණයක් බව මතක තියාගෙන භාවනාවට වාඩි වුණා නම් ඒකත් අනිත්‍යතාවයක්. ඒකත් අනිත්‍ය ධර්මයක්. ඊයේ ඇති වෙච්ච දේ අද එනවා කියන එක කියන්න බෑ නේ. ආය අද තියෙන දේ හෙටෙයි කියලා කියන්න බෑ. ඉතින් මේ ආපු ටිකට සතුටු කරන්නකෝ. හැමතිස්සෙම මේ හිත සම්පහන්සනය කරන්න දන්නේ නැතිකම තව එකක් තියෙනවා. මොකද්ද? මම ඒ ටික මේ ගිලම්පස දාණයෙන් පස්සේ කියන්නම්. හිත සතුටු කරවන්න ඕන. දැන් ඇවිල්ලා තියෙන චුට්ට නම් ඔයගොල්ලෝ දන්නව නේද? දැන් අපි හිතනකෝ අපි චූටි කාලේ ඉඳලම අපිට පුරුද්දක් තියෙනවා. දැන් අපි හිතමු අපි ඔය කලර් ගිවන් එකකදී අපි උඩට තියලා ස්ටේජ් එකට නගලා අපේ නම කියනකොට කොච්චර ඈත හිටියා සතුටු වෙනව නේද? ඒ වගේම තමයි මේ හිත. ඒ කියන්නේ හිතෙන්නේ ඔය ටික සතුටු වෙන්නේ. දැන්ට හිතට භාවනා කරනකොට චුට්ටක් වැටහිලා ඒ වැටහිච්ච චුට්ටට අපි සතුටු කරොත් මොකද වෙන්නේ? එයා දෙගුණ කරගන්නවා. භාවනාව ලස්සනට වැඩෙනවා. දැන් අපි කරන මොකද? ඊයේ තරම් නෑනේ. දැන් මේකට දාගන්නේ කොහොමද? මං අර ලෙඩ වෙන්න කලින් කරා ඒ කාලේ තරම් දැන් නෑනේ. එතකොට මොකද වෙන්නේ? නැති බණේම මේකට කියනකොට මොකද වෙන්නේ? මෙයා වැටෙනවා. දැන් නැති වෙනවා. හරි. සෝක ප්‍රායෝගිකව කරන්න මං කියලා දෙන්න ඊටු ටිකත් දැනට අපි මේ ගිලම්පස් දාණයට නතර කරමු. තෙරුවන් සරණයි.